හරි ඔයාලා හැමෝටම සුබ දවසක්. අපි මේ අද පටන් ගන්න යන්නේ අපේ මේ ඉලෙක්ට්‍රොනික කෝස් එකේ 7 වෙනි බැච් එක. ඉතින් හැමෝම සාදරයෙන් පිළිගන්නවා කෝස් එක වෙනුවෙන්. මුලින්ම මම ගැන පොඩි හැඳින්වීමක් කරලා ඊට පස්සේදී අපි කෝස් එකේ විස්තර මම කියන්නම් ඔයාලට. මම 2016 අවුරුද්දේ මොටුව විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර කෙනෙක් විදිහට පාස් අවුට් වුණා. ඊට පස්සේදී මම මේ වෙද්දී වින්ෆෝස් කියන කම්පැනි එකේ ONM මැනේජර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒ වගේම මෙගාවොට් 20ක සුළං විදුලි බලාගාරයක මම වැඩ කරනවා. මෙගාවොට් 20ක සුළං විදුලි බලාගාරයක් මගේ යටතේ තියෙනවා. එතකොට අපි ගිය මාසෙ වෙද්දී මේ ඉලෙක්ට්‍රොනික කෝස් එක 6 වෙනි බැච් එක සාර්ථකව අවසන් කරා. එතකොට අපි අද 7 වෙනි බැච් එක තමයි පටන් ගන්න යන්නේ. එතකොට මේ කෝස් එකට මම දන්නවා විවිධාකාර දැනුම් මට්ටම් වල අය සහභාගී වෙනවා. ඉලෙක්ට්‍රොනික ගැන එක්ස්පීරියන්ස් තියන අය, ඒ වගේම ඉලෙක්ට්‍රොනික ගැන ඉගෙන ගන්න ආසාව තියෙන ඒත් මූලික දැනුමක් නැති අයත් සහභාගී වෙනවා කියලා මම දන්නවා. ඉතින් ඔයාලා හැමෝගෙම තියෙන ඒ ඉලෙක්ට්‍රොනික ඉගෙන ගැනීමට තියෙන උනන්දුව සහ ආසාවට මම මුලින්ම ගරු කරනවා. ඒ වගේම ඔයාලගේ ඒ අරමුණ ඉටු කරගන්න උපරිම දායකත්වයක් ලබා දෙන්න තමයි මම මේ වැඩසටහන හරහා බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට ඉලෙක්ට්‍රොනික්ස් ගත්තට පස්සේදී අද කාලේ ඉලෙක්ට්‍රොනික්ස් කියන්නේ ඇත්තටම ඉතාමත්ම අත්‍යවශ්‍ය දැනුමක්. මොකද ගොඩාක් උපකරණ වල ගෙදර දොරේ උපකරණ ගත්තත් අපේ ආයතන වල කරන උපකරණ ගත්තත් අපේ ෆෝන් එකේ ඉඳලා හැම දෙයකම ඉලෙක්ට්‍රොනික්ස් තමයි තියෙන්නේ. ඉතින් ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙන ගන්න එක ඉතාමත්ම හැමෝටම වැදගත්. අපි රටක් විදිහට උනත් තාක්ෂණික වශයෙන් ඉතාමත්ම වැදගත්කමක් තියෙනවා ඉලෙක්ට්‍රොනික ගැන දැනුම තියෙන එක. ඉතින් මේ කෝස් එක සම්පූර්ණ කරාට පස්සේදී ඔයාලට මූලික වශයෙන් ලබා ගන්න පුළුවන් දේවල් ටික මම මුලින්ම පැහැදිලි කරලා ඉන්නම්. පළවෙනිම කියන්න ඕන මේ කෝස් එක කරාට පස්සේ ඔයාලට පුළුවන් වෙනවා ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් සාර්ථකව රිපෙයාර් කර ගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට ඒකට අදාළ මඟ පෙන්වීමක් මේ කෝස් එකේ තියෙනවා. ඒතකොට සාර්ථකව රිපෙයාර් කරගන්නවා කිව්වම පස්සේදී ඒකෙදී එක පැත්තක් අපි හිතන්න ඕන ඉලෙක්ට්‍රොනික රිපෙයාරින් කරද්දී අපේ ආරක්ෂාව. මුලින්ම අපේ ආරක්ෂාව සලකනවා. මොකද නැත්නම් අපි හරියට දන්නේ නැතුව ඉලෙක්ට්‍රොනික සර්කිට් රිපෙයාර් කරන්න ගියොත් අනතුරු වෙන්න පුළුවන්. දෙවෙනි එක ඉලෙක්ට්‍රොනික සර්කිට් එක රිපෙයාර් කරලා වැඩක් නැහැ. ඒක කල්පවතින්නත් ඕන. ඒක තමයි. අද රිපෙයාර් කරලා තව දවසකින් පිච්චෙනවා නම් ඉතින් ඒ රිපෙයාර් එකේ ඇත්තට වැඩක් නැහැ. ඉතින් ඒ නිසා මේ කෝස් එකේදී අපි කල්පවතින විදිහට ඉලෙක්ට්‍රොනික සර්කිට් රිපෙයාර් කරන්නේ කොහොමද? ඒ වගේම තුන්වෙනි විදිහට ඉතාමත්ම ඉක්මනින්. දැන් ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් ගත්තට පස්සේ ඒකේ කම්පොනන්ට්ස් ගොඩාක් තියෙනවා. ඉතින් මේ හැම කම්පොනන්ට් එකක්ම මාරු කර කර බලලා එහෙම කරන්න ගියොත් සැලකුතු කාලයක් යනවනේ. ඉතින් අන්න ඒ නිසා ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් ඉතාමත්ම ඉක්මනින් ට්‍රබල් ෂූට් කරගන්න විදිහත් මේ කෝස් එකේදී ඔයාලට දැනගන්න පුළුවන්. ඊට පස්සේදී දෙවෙනි දේ තමයි ඔයාලට ලැබෙන දේ තමයි අවුට්කම් එක තමයි ඔයාලට පුළුවන් වෙනවා මේ කෝස් එකෙන් පස්සේ ඔයාලගේම කියලා ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් ඩිසයින් කරගන්න සහ නිෂ්පාදනය කරන්න. එතකොට අපි ගොඩක් වෙලාවට අපිට පුළුවන් ඉන්ටර්නෙට් එකේ තියෙන සර්කිට් එකක් අරගෙන ඒකේ කැලිටි ගෙනල්ලා පාස් කරලා ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් හදන්න පුළුවන්. නමුත් අපිට අපේම අවශ්‍යතාවයක් තියෙන අපිට අපේම ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් ඩිසයින් කර ගැනීමේදී නමුත් සැලකිලි ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මම ඒව ඉස්සරහට පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් අන්න ඒ අවස්ථාවවලදී අපි කොහොමද මේ ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් රිපෙයාර් කරන්න කියලා ඔයාලට මම පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි. තුන්වෙනිව ගත්තන් පස්සේදී අපිට කියන්න තියෙන්නේ මේ ඉලෙක්ට්‍රොනික කෝස් එක කරාට පස්සේදී අපි මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑමින් ගැන අදහසක් ඒ කියන්නේ මූලික දැනුමක් ඔයාලට ලබා දෙනවා. එතකොට මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑමින් ගත්තට පස්සේදී ඇත්තටම අපේ මත දෙකක් තියෙනවා. සමහර අය ඒ කියන්නේ හැමෝම නෙවෙයි මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑමින් කරන සමහර අය බයයි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙන ගන්න සහ කරන සමහර අය අපිට මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑමින් කියන එක කරන්න බෑ. අපි ඒව නැතුව කරන්න try කරන්න ඕන කියලා මතයක් එක පැත්තකින් තියෙනවා. අනිත් පැත්තෙන් තියෙන මතයක් මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑමින් වලට කරාට පස්සේදී ඒවා කල්පවතින්නේ නැහැ කියලා. ඒ කියන්නේ රිලයබිලිටි එක නැහැ. ඒ නිසා අපි PLC වගේ සොලියුෂන්ස් වලට යන්න ඕන කියලා ඒ වගේ ලොකු ඊළඟ කරලා කරන අවස්ථාවක් තියෙන පොඩි අවශ්‍යතාවයන් සඳහා වුණා. ඉතින් මේ දෙකම මේ මත දෙක අයින් කරලා හරියට මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් එකක් කරන්නේ කොහොමද? කල්පවතින ඉන්ටර්ෆේස් සර්කිට් එකකට
ඩිසයින් කරගන්නේ කොහොමද කියලාත් අපි කියලා දෙනවා. ඒ වගේම හතරවෙනි අවුට්කම් එක තමයි මේ කෝස් එක කරලා පස්සේ ඔයාලට පුළුවන් වෙනවා මේ කෝස් එකට සම්බන්ධ වෙන විවිධාකාර දැනුම් මට්ටම් තියෙන අය සහභාගී වෙනවා. ඉතින් මේ කෝස් එකෙන් පස්සේදී මම මේ group එක knowledge sharing group එකක් විදිහට ඔයාලට ඔයාලගේ දැනුම share කරන්න අවස්ථාවක් ලබා දෙනවා. ඇත්තම මේකෙන් ලොකු වාසියක් ඔයාලට සිද්ධ වෙනවා. මොකද සාමාන්‍ය මේ WhatsApp group එක එකම field එකේ ඉන්න අය ඉන්න WhatsApp group එකක් සහභාගී වෙන්න පුළුවන් නම් ඒකෙන් ඔයාලට ලොකු අවස්ථාවක් ඔයාලගේ ගැටලු විසඳ ගැනීමට හැකියාවක් තියෙනවා. මොකද Facebook group වගේ නම් ඕන තැනක් තියෙනවා. නමුත් Facebook group වලට තියෙන ප්‍රශ්නේ අපි මැසේජ් එකක් දැම්මට පස්සේ ඒක හැමෝටම දකින්නේ නැති ගැටලුවක් තියෙනවා. ඉතින් නමුත් WhatsApp group එකක් කරහා අපි මේ knowledge එක share කරනවා නම් අපි මැසේජ් එකක් දැම්ම ගමන් හැමෝටම ඒ දැනුම ඒ ගැටලුව හෝ නැත්නම් අපි ලබා දෙන දේ ලැබෙනවා. ඉතින් ඒ වාසියත් ඔයාලට හම්බ වෙනවා. පස්වෙනි දේ විදිහට කියන්න කැමති මේ කෝස් එක ඇත්තටම දැන් ගොඩක් ලංකාවේ ජනප්‍රිය වෙලා තින්නේ. ඉතින් ගොඩක් ආයතන මගෙන් මට කතා කරලා ඉලෙක්ට්‍රොනික රිපෙයාරින් සහ ඩිසයිනින් කරන ස්ටුඩන්ට්ස්ලා කවුරු හරි මයි කෝස් එක කරපු අය රැකියා අවස්ථා තියෙනවා නම් තියෙනවා යාළගේ ආයතනවල ඒවට සම්බන්ධ කරලා දෙන්න කියලා මගෙන් ඉල්ලීම් කරනවා. ඉතින් ඒකට රැකියා අවස්ථාවත් ඇත්තටම සැලකිලි ප්‍රමාණයක් මේ විදි අපේ ආයතනය හරහා මේ කෝස් එක කරපු ළමයින්ට ලැබිලා තියෙනවා. ඉතින් මේ ටික තමයි මූලික වශයෙන් ඔයාලට ලබා ගන්න පුළුවන් මේ කෝස් එකෙන්. කරාට පස්සේදී ලැබෙන ප්‍රතිලාභ ටික තමයි මුලින්ම මම පැහැදිලි කරේ. එතකොට මේ කෝස් එකේ යටතේ ඇත්තටම පාඩම් මාලාව තුනක් තියෙනවා. පළවෙනි එක තමයි Fundamental of Electronics කියලා කියන්නේ. ඒකේ අපි ඉලෙක්ට්‍රොනික්ස් කියන මුල ඉඳලා කතා කරනවා. එතකොට කරන්ට් එක වෝල්ටේජ් එක කියන්නේ මොකක්ද ඉඳලා එතන ඉඳලා අපි පැහැදිලි කරලා දෙනවා සම්පූර්ණයෙන්ම මේ ඉලෙක්ට්‍රොනික්ස් වල තියෙන හැම උපංගයක්ම ගැනම අපි පැහැදිලි කරලා දෙනවා. ඒ යටතේ අන්තිමට අපි ඉලෙක්ට්‍රොනික රිපෙයාරින් ගැන වෙන පාඩම් මාලාවක් තියෙනවා. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. ඒ වගේම දෙවෙනි පාඩම් මාලාව තියෙනවා ඉලෙක්ට්‍රොනික ඩිසයින් ඇන්ඩ් මැනුෆැක්චරින්. එතකොට මේකෙදී අපි ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් අපේම කියලා ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් ඩිසයින් කරගන්නේ කොහොමද සහ ඒ වගේම ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් මැනුෆැක්චර් කරන්නේ කොහොමද PCB හදන්නේ කොහොමද අපි ලංකාවේ හදනවා නම් එහෙමයි අපි චයිනා වලින් ඕඩර් කරලා ගෙනවනවා අපේ ඩිසයින් එකට දාලා PCB එක හදලා ගෙන්නන්නේ කොහොමද ඒ වගේ දේවල් මේ පාඩම් මාලාවටද කතා කරනවා. තුන්වෙනි අපි මේකෙදී ප්‍රෝග්‍රෑමින් මයික්‍රෝකන්ට්‍රෝලර් කියන ලෙක්චර් සීරීස් එක යටතේ පික් මයික්‍රෝකන්ට්‍රෝලර් සහ ආඩිනෝ ගැන බේසික් ටික අපි කතා කරනවා. එතකොට ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක ගැන සහ බේසික් ප්‍රෝග්‍රෑමින් කරන්න ඕන කෙනෙක් දැනගන්න ඕන දේවල් අපි කතා කරනවා. ප්‍රෝග්‍රෑමින් කරන්නේ කොහොමද සහ මේ දේවල් ටික කතා කරනවා. හරි. එතකොට මේ කෝස් එක ඇත්තටම මාස 4ක් තියෙනවා. අපි තුන්වෙනි බැච් එක වගේ වෙනකම් මම මේක මාස 3ක් තමයි කරේ. නමුත් හතරවෙනි එකෙන් පස්සේදී මේක මාස 4ක් දක්වාම වැඩි කරා. මොකද මම හැමදාම මේ කෝස් එකට යම් කිසි ප්‍රමාණයක් අලුතෙන් දැනුමක් එකතු කරන නිසා. ඒතකොට දැන් මේ වෙද්දී සාමාන්‍යයෙන් කෝස් එක මාස 4ක් 4මාරක් වගේ කාලයක් යන්න පුළුවන්. එතකොට මේ කෝස් එකේ ආරම්භය ගැන මම පොඩි හැඳින්වීමක් මතක් කිරීමක් කරන්න ඕන. මේක කොහොමද කෝස් එක පටන් ගත්තේ කියලා. ඇත්තම මම මේ වැඩ කරපු කම්පැනි එකේ මම මුලින්ම වැඩ කරේ ජල විදුලි බලාගාරවල. එතකොට ජල විදුලි බලාගාර 6ක් මගේ යට තිබ්බා. එතකොට මේ බලාගාර ඇත්තටම සමහර ඒවා ගොඩක් කාලයකට ඉහත පටන් ගත්තා 2009 2004 ඒ වගේ කාලවල ඒවත් තියෙනවා. ඒ වගේම මේ බලාගාරවල තියෙන ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට්ස් ඇත්තටම ගොඩක් කාලට කස්ටම් මේඩ්. ඒ කියන්නේ ඒ ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට් එක අපිට ලංකාවේ කොහෙන්වත් ගන්නත් නෑ ගොඩක් වෙලාට. අනිත් එක මේ බලාගාර වෙනුවෙන්ම නිෂ්පාදනය කරපු ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට්ස්. එතකොට ඒක ඇල්ලක් පිච්චුනොතින් ගොඩක් වෙලාට දැන් ඒ බලාගාරවල මේ හැම කම්පොනන්ට් එකක්ම ස්පෙයා විදිහට තියෙන්නේ නැහැ. ක්‍රිටිකල් මේවා කීපයක් තිබ්බට මොකද ගොඩක් මිල අධික නිසා එහෙම කරගන්නත් බෑ. ඒ වගේම ඉතින් මේ කෑල්ලක් ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට් එකක් ෆේල් වුණොත් ඩැමේජ් වුණොත් ඒක අලුතෙන් හදලා ගෙන්නන්න කාලයක් යනවා. සමහර ඒවා මාස 6ක් විතර වෙන්න පුළුවන්. ඉතින් ඇත්තම කිව්වොත් සමහර වෙලාවට මේ වගේ ප්‍රශ්න එන්නේ මේ ලොකුවටම වැස්ස තියෙන කාලෙදී. ඉතින් ඒ වගේ කාලවලදී මේ වගේ ෆේලියර් එකක් වුණාම පස්සේ කම්පැනිට ලොකු පාඩුවක් වෙනවා. ඉතින් ලොකු චැලෙන්ජ් එකක් මට තිබ්බා මේ ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට්ස් කොහොමද මේවා ගොඩ දාගන්න කියලා. ඉතින් ඒ වෙද්දි මම try කරා මට පුළුවන් විදිහට මගේ දැනුම පාවිච්චි කරලා මේ ඉලෙක්ට්‍රොනික්ස් සර්කිට්ස් රිපෙයාර් කරන්න. ඉතින් ඒ දැනුම මම එහෙම එකතු කරගෙන තිබ්බා. කාලයක් තිස්සේ මම ඉලෙක්ට්‍රොනික්ස් සර්කිට් රිපෙයාර් කරන්න පුරුදු වුණා. ඒ වගේම ඊට පස්සේදී 2022 අවුරුද්දේ අපේ රටේ තිබ්බ ආර්ථික අර්බුදයත් එක්ක මට සිද්ධ වුණා අපේ මේ ජල විදුලි බලාගාර අංශයේ ඉඳලා සුළං විදුලි බලාගාර අංශයට මාරු වෙන්න. ඒකට හේතුව තමයි අපේ මෙගාවොට් 10ක බලාගාරයක් තිබුණ කම්පැනියක් පුත්තලමේ.
ඒ බලාගාරය ඇත්තටම ONM කරේ කියන්නේ මැෂින් වැඩ කරේ ඉන්දියන් සමාගමක් විසින්. ඉතින් මේ ඉන්දියන් සමාගමට ලොකු මුදලක් ගෙවන්න වීම නිසා අපේ ආර්ථික අර්බුදයක් ආවා. ඒ වගේම විදුලි වල මණ්ඩලෙන් අපිට අපේ කම්පැනිට මුදල් ගෙවපු නැති නිසා මේ බලාගාරේ පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් ආවා. මොකද අපිට සල්ලි නැති නිසා ඒ කම්පැනිට ගෙවන්න. ඉතින් ඒකත් එක්ක අපේ කම්පැනි මැනේජ්මන්ට් එක මට බාර දුන්නා මේ චැලෙන්ජ් එක අරගෙන මේ බලාගාරේ කොහොම හරි පුළුවන් ද කියලා try කරන්න ගොඩ දාන්න. එතකොට මම මේ චැලෙන්ජ් එක අරගෙන මේ වන්න මේක බාරගත්ත 2022 අවුරුද්දේ. එතකොට ඒ වෙද්දි මම බලාගාරට යනවා ගොඩක් ස්පෙයා පාර්ට්ස් ඒකෙත් නැහැ. එතකොට එක මැෂින් එකක් තිබ්බා ඒ මැෂින් එක අවුරුද්දක් පුරාවට දුවලා නැහැ ස්පෙයා පාර්ට්ස් නැති නිසා. ඉතින් මට එතෙන්දිත් ඇත්තටම ගොඩක් ඉලෙක්ට්‍රොනික්ස් කොම්පොනන්ට්ස් රිපෙයාර් කරන්න වුණා. මම ඒව ඉස්සරහට පෙන්නන්නම්. ඉතින් ඒකත් එක්ක අපේ කම්පැනි මම මේ පැහැදිලි කරා මැනේජ්මන්ට් එකට මේ ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් අපිට රිපෙයාර් කරන්න පුළුවන් කියලා ගොඩක් එක්ස්පෙන්සිව් වුණා. ඒකත් එක්ක අපේ ඉලෙක්ට්‍රොනික ලැබ් එකක් පටන් ගත්තා. රිපෙයාරින් ලැබ් එකක් අපේ කම්පැනියේ මගේ මූලිකත්වය. අපි ඒතකොට දැනටත් ඒක හරහා ඉලෙක්ට්‍රොනික්ස් රිපෙයාරින් කරනවා. ඉතින් ඒකත් එක්ක මම හිතුවා ඇත්තටම මගේ මේ තියෙන නොලෙජ් එක මම අපේ රටේ අනිත් අයත් එක්ක මම මේක ෂෙයා කරගන්න ඕන. මොකද රටක් විදිහට ගත්තන් පස්සේදීත් අපේට ගොඩාක් විදේශ විනිමය අපත යනවා මේ ඉලෙක්ට්‍රොනික්ස් පිළිබඳ නොලෙජ් එක නැති නිසා. ඒවා රෙපෙයාර් කර ගැනීම සහ අපිට අවශ්‍ය සර්කිට්ස් ඩිසයින් කර ගැනීමේදී තියෙන ගැටලු එක්ක මගේ මේ නොලෙජ් එක කෝස් එකක් විදිහට ෂෙයා කරන්න මම තීරණය කළා පටන් ගත්තා. එතනම ළමයි 10 දෙනෙක්ගෙන් තමයි පටන් ගත්තේ. මේ විදිහ ළමයි 1000කට වැඩි ප්‍රමාණයක් මේ කෝස් එක කරලා තියෙනවා. හරි. එතකොට ඒක තමයි කෝස් එකේ ආරම්භය වුණේ. එතකොට මේ කෝස් එකේදී අපි මට මේ කෝස් එකේ මේ සම්පූර්ණ සිලබස් එක සහ ඒ කන්ටෙන්ට් එක හදාගන්න නැත්තම ගෝතින් දවසෙන් දෙකකින් කරපු දැන්නේ මට හරියටම අවුරුද්දක කාලයක් ගියා මේ කෝස් එකේ කන්ටෙන්ට් එක හදාගන්න. ඊට පස්සේ තමයි මම කෝස් එක පටන් ගත්තේ අවුරුද්ද කාලයක් ඇතුළත මම මේක ඩිසයින් කරලා හදපු කෝස් එකක්. එතකොට මේ කෝස් එකේදී අපි මුලින්ම පටන් ගනිද්දී බේසික් ඉලෙක්ට්‍රොනික්ස් ගැන තමයි කතා කරන්නේ. මුලින්ම ඉලෙක්ට්‍රොනික්ස් වලට අවශ්‍ය වන හෑන්ඩ් ටූල්ස් ගැන මම පැහැදිලි කිරීමක් කරනවා. අපි ගාව තියෙන ඕන ඉලෙක්ට්‍රොනික්ස් රිපෙයාරින් කරන සහ නිෂ්පාදනය කරන කෙනෙක් ගාව තියෙන ඕන බේසික් ටූල්ස්. ඒ කියන්නේ ප්ලයර්ස්, ඒ වගේම අඬු සහ ස්ක්‍රූ නියන්න ඒ වගේ බේසික් ටූල්ස් ටික. ඒ ටික මොනවද කියලා මම පැහැදිලි කරනවා. ඉතින් ඒක ලොකු ගණන් වෙන්නේ නැහැ අපිට සාමාන්‍ය ගොඩක් අය ගාව තියෙනවා මේවා. ඒ වගේම ඊළඟට අපිට ඉලෙක්ට්‍රොනික්ස් කරන කෙනෙක් ගාව තියෙන්න ඕන සෝල්ඩරින් ටූල්ස්. ඒ කියන්නේ මේ ඊයම් පෑසීම සහ ඊයම් ගැලවීමට අවශ්‍ය ටූල්ස් මොනවද කියලා මම පැහැදිලි කිරීමක් කරනවා. ඊට පස්සේ තුන්වෙනිවට අපිට ඉලෙක්ට්‍රොනික්ස් කරන කෙනෙක් ගාව තියෙන්න ඕන ඉතාමත්ම වැදගත්ම උපකරණයක් තමයි මේ මල්ටිමීටරයක් කියලා කියන්නේ. ඒකට හොඳ මල්ටිමීටරයක් තෝරගන්නේ කොහොමද? ඒ වගේම විවිධාකාර මිල ගණන් වලට සහ ඉතාමත්ම අඩු මුදලටත් තියෙන. ඒකට අපිට වැඩ කරන්න පුළුවන් හරි ඉතාමත්ම නිවැරදි සහ හොඳ බ්‍රෑන්ඩඩ් ගන්න පුළුවන් සාධාරණ මුදල් ගන්න පුළුවන් මල්ටිමීටර්ස් මොනවද කියලා මේ කෝස් එකේදී මම ඔයාලට පැහැදිලි කරලා දෙනවා. එතකොට ඔයාලට දැන් ෆ්ලූක් වගේ ගත්තොත් හොඳන ගොඩක් මිල වැඩි බ්‍රෑන්ඩ් එකක් ෆ්ලූක් කියන්නේ. නමුත් ඒ වගේ ඊට වඩා අඩු බ්‍රෑන්ඩ්ස් තියෙනවා සාමාන්‍යයෙන් හොඳ මල්ටිමීටර් බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඒව ගැන මම පැහැදිලි කරලා දෙනවා කෝස් එකේදී. ඒ ටික කරලා ඊට පස්සේදී අපි මේ ලෙක්චර් සීරීස් එක පටන් ගන්නවා. Fundamentals of Electronics කියන ලෙක්චර් සීරීස් එක පටන් ගන්නවා. මම මේකේ ප්‍රසන්ටේෂන් එක ඔයාලට ෂෙයා කරලා ඉන්නම්. හරි. ඔයාලට ස්ක්‍රීන් එක පේනවා ඇති මං හිතන්නේ. හරි. එතකොට මේක යටතේ අපි මුලින්ම කරන්ට් එක වෝල්ටේජ් එක කියන්නේ මොකක්ද ඉඳලා ඉලෙක්ට්‍රොනික්ස් ගැන තියෙන හැම කම්පොනන්ට් එකක් ගැන අපි කතා කරනවා. එතකොට ඇත්තම ගියොතින් දැන් අපි ගොඩක් වෙලාවට අපේ මේ අධ්‍යාපන ක්‍රමයේදී අපි ඉගෙන ගන්නේ වෝල්ටේජ් එක කරන්ට් එක වගේ දේවල් ටිකක් සංකීර්ණ විදිහට. උදාහරණයක් විදිහට අපි ඉගෙන ගන්න වෝල්ටේජ් එක කියන්නේ එක තැනක ඉඳලා තවත් තැනකට ආරෝපණයක් ගෙන යන්න ඕන ශක්ති ප්‍රමාණය ඒ වගේ සංකීර්ණ දේවල් අපිට උගන්වන්නේ. නමුත් මේ පාඨමාලාව ඇතුළේදී මම
බලාපොරොත්තු වෙනවා ඊටාත්ම හැමෝටම තේරුම් ගන්න පුළුවන් ආකාරයට මේ දේවල් පැහැදිලි කරලා දෙන්න. එතකොට කවුරු හරි මේකේ ඩ්‍රෝවින් එකක් අඳින පොඩ්ඩක් ඒක කරන්න එපා. මොකද මට හොයාගන්න පුළුවන් කරන කෙනා. හරි. මම හිතන්නේ පොඩි කෙනෙක් වෙන්න ඇති කරනවා ඇත්තේ. හරි කමක් නැහැ. එතකොට මම කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ කෝස් එකේදී මේ වගේ කරන්ට් එක වෝල්ටේජ් එක වගේ දේවල් ඉතාමත්ම ඒ වගේ හැම දෙයක්ම මම ඉතාමත්ම සරලව ඔයාලට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් එතකොට මේ වෝල්ටේජ් එක කියන්නේ සරලව වතුර ටැංකියක වතුර මට්ටම. නැත්නම් අපේ ගෙදර වෝටර් සිස්ටම් එකේ ජල නල පද්ධතියේ වතුර ප්‍රෙෂර් එක වගේ දෙයක් කිව්වොත් ඔයාලා හැමෝටම තේරෙනවානේ. අන්න ඒ වගේ සරල උදාහරණ පාවිච්චි කරලා තමයි මේ කෝස් එකේදී මම මේ දේවල් කියලා දෙන්නේ. එහෙම නැතුව මොකද ගොඩාක් සංකීර්ණ විදිහට මේ දේවල් අපි පැහැදිලි කරා කියලා ඇත්තටම මේක දේවල් එතකොට අපිට ඉගෙන ගන්න තියෙන ආසාව නැති වෙන එක තමයි වෙන්නේ. ඒක ලොකු ගැටලුවක්. ඒ නිසා මේ හැම දෙයක්ම මම පුළුවන් තරම් සරලව ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට වෝල්ටේජ් එක කියන්නේ මොකක්ද? කරන්ට් එක කියන එක මොකක්ද? කරන්ට් එක කියන එක ඇත්තටම වතුර බටේ යන වතුර ප්‍රමාණය වගේ දෙයකින් තමයි මම පැහැදිලි කරලා දෙන්නේ. ඊට පස්සේ වෝල්ටේජ් එක සහ කරන්ට් එක අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඒ වගේම මේ ප්‍රතිරෝධය කියන එක මොකක්ද කියලාත් ඒ වගේම සරල උදාහරණයක් පාවිච්චි කරලා තමයි මම කියලා දෙන්නේ. එතකොට ඒ වගේම පවර් එක. පවර් එක කියන්නේ මේ කරන්ට් එක සහ වෝල්ටේජ් එක ගුණ කරලා පස්සේ ලැබෙන දේ. ඒ පවර් එක කියන්නේ මොකක්ද කියලාත් ඉතාමත්ම සරලව ඔයාලට පැහැදිලි කරලා දෙනවා. එතකොට මේව තමයි මේ ඉලෙක්ට්‍රොනික්ස් ගත්තත් ඉලෙක්ට්‍රිකල් ගත්තත් මුලින්ම අපි දැනගන්න ඕන දේවල්. කරන්ට් එක, වෝල්ටේජ් එක, පවර් එක, ඊට පස්සේ එනර්ජි එක. එනර්ජි කියන්නේ අපේ ගෙදර එනර්ජි මීටර් එක ගත්තත් ඒකේ අපි මාසෙකට ගෙවන විදුලි ඒකක ප්‍රමාණය. ඒ වගේ දේවල් කොහොමද මේ හැදෙන්නේ? එනර්ජි එක කියන්නේ කොහොමද කාලයත් එක්ක තියෙන සම්බන්ධය. ඒ වගේ දේවල් ඉතාමත්ම සරලව මම මුලින්ම ඔයාලට පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ තමයි ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට්ස් ගැන කතා කරන්න ඉන්නේ. කම්පොනන්ට්ස් යටතේ මුලින්ම මම මේ රෙසිස්ටර් එක ගැන කතා කරනවා. එතකොට අපිට ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් වල හම්බ වෙන බේසික්ම උපකරණය තමයි මේ රෙසිස්ටර් එක කියලා කියන්නේ. මට විනාඩියක් දෙන්න. හරි. හරි. එතකොට මේ රෙසිස්ටර් එකක් කියන්නේ මොකක්ද? රෙසිස්ටර් එකක ක්‍රියාකාරීත්වය කොයි වගේද වෙන්නේ කියලා ඉතාමත්ම සරලව මම ඔයාලට පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේදී රෙසිස්ටර්ස් ගත්තට පස්සේදී රෙසිස්ටරයක් කියන්නේ ඇත්තටම මේ වතුර බටයක් වගේ දෙයක් අරගෙන තමයි පැහැදිලි කරලා දෙන්නේ. එතකොට මේ රෙසිස්ටර් කියන්නේ මේ ධාරාවේ ගමනට තියෙන බාධා. කොච්චර අපිට බාධා කරනවද කියලා. මෙතන මේ ෆොටෝ එක බලුවත් තේරෙනවා. මේ රෙසිස්ටරයක් කරන්න කොයි වෙලාවෙත් වෝල්ටේජ් එක try කරනවා ධාරාව තල්ලු කරන්න රෙසිස්ටන්ස් එක මොකද කරන්නේ? ඒක බ්ලොක් කරන්න බලනවා. ඉතින් මේ විදිහට අපි මුලින්ම රෙසිස්ටර්ස් ගැන කතා කරනවා. එතකොට ඒ වගේම මේ කෝස් එකේදී තව දෙයක් කියන්න ඕන හැම මේ ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට් එකක් ගැනම අපි දැනගන්න ඕන බේසික් කරුණු මොනවද කියලා කතා කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් මේ ප්‍රතිරෝධයක් ගත්තට පස්සේදී අපි ගොඩක් වෙලාට අපි ඉගෙනගෙන තියෙන්නේ ඒකේ අපි දැනගන්න ඕනේ මේ ප්‍රතිරෝධයේ අගය තමයි ඕම්ස් කීයද කියන එකනේ. දැන් උදාහරණයක් විදිහට ඔයාලට ඕම්ස් 100ක රෙසිස්ටර් එකක් ඔයා කඩේට ගිහිල්ලා ඉල්ලුවොතින් නමුත් කඩේ මුදලාලි තව දෙයක් අහනවා. එයා අහනවා වොට් කීයක රෙසිස්ටර් එකක්ද මේ ඔයාලට අවශ්‍ය වෙන්නේ කියලා. එතකොට වොට් කාලේ රෙසිස්ටරයක්ද වොට් භාග රෙසිස්ටර් අන්න ඒ වගේ දෙයක් අහනවා. ඉතින් අන්න ඒ වගේ මේ රෙසිස්ටර් එකක අපි දැන් මම උදාහරණ ගන්න රෙසිස්ටර් එකේ අපි බේසික් දැනගන්න ඕන දේවල් තියෙන ප්‍රතිරෝධයට අමතරව යාගේ වොට් ගාන කියලා එකක් තියෙනවා. ඒක එන්නේ කොහොමද? ඒ වගේම රෙසිස්ටර් වර්ග තියෙනවා. රෙසිස්ටර්ස් වර්ග ගත්තට පස්සේදී මේකදී මම පැහැදිලි කරලා දෙනවා කාබන් රෙසිස්ටර් කියලා වර්ගයක් තියෙනවා. ඒ වගේ කොච්චර මොන වගේද යාගේ තියෙන විශේෂත්වය. ඊට පස්සේ අපිට හම්බ වෙනවා මේ ෆිල්ම් ටයිප් රෙසිස්ටර්ස්. මේ ෆිල්ම් ටයිප් රෙසිස්ටර්ස් වල තියෙන විශේෂත්වය මොනවද? කොයි වගේ නිර්වාද්‍යතාවයද මෙයාගේ තියෙන්නේ? මේ වගේම අපි ඒව අඳුරගන්නේ කොහොමද? ඒ වගේ දේවල් කතා කරනවා. ඊට පස්සේ රෙසිස්ටර්ස් ටයිප් ගත්තට පස්සේදී ටයිප් ගත්තට පස්සේ තව තියෙනවා වයර් වවුන්ඩ් රෙසිස්ටර් කියලා වර්ගයක් තියෙනවා. ඒතකොට එයාලගේ වොට් ගන්න වැඩි රෙසිස්ටර්ස් තමයි තියෙන්නේ.
ඒක කොහොමද අපි අඳුරගන්නේ? ඒ වගේ මොන වගේ තැන්වලද මේ වයවයන් රෙසිස්ටර්ස් පාවිච්චි කරන්න කියලා මේකෙදි කියලා දෙනවා. ඊළඟට හතරවෙනි රෙසිස්ටර්ස් ටයිප් ගත්තට පස්සේ අපිට ඊළඟට හම්බ වෙනවා දැන් අද කාලේ තියෙන අලුත් ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් වල ගොඩක් වෙලාට මේ SMD කම්පොනන්ට්ස් අපිට හම්බ වෙනවා. SMD කියන්නේ අපි දැන් මම කලින් පෙන්නපු කම්පොනන්ට්ස් ඇත්තටම දෙවාට පේනවා දෙපැත්තේ වයර්ස් දෙකක් කම්බි දෙකක් තියෙනවා. මේ රෙසිස්ටර්ස් වල ගත්තාම පස්සේ අනිත් ඒවාත් ඒ වගේ මේවා ගිහිලා සර්කිට් බෝඩ් එකේ සිදුරක් හරහා ගිහිල්ලා පිටිපැත්තෙන් තමයි පෑස් වෙන්නේ. නමුත් මේ අලුතෙන් එන ඉලෙක්ට්‍රොනික ඒවට කියන ඇත්තටම THT කියලා True Hole Technology කියලා. දැන් නමුත් අලුතෙන් එන ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් වල ගොඩක් වෙලාට මේ මතු පිට සම්බන්ධ වෙන ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට්ස් තියෙනවා. මේවට කියන්නේ SMD කියලා. එතන මේ SMD කම්පොනන්ට්ස් වල රෙසිස්ටන්ස් එක කොහොමද මේ වගේ විශේෂත්වය තියෙන්නේ, කොයි වගේ තැන්වලද පාවිච්චි කරන්නේ සහ එයාලගේ වොට් ගාන කොහොමද හොයාගන්නේ, මේ දේවල් කතා කරනවා. ඊට පස්සේදී රෙසිස්ටර්ස් ගත්තට පස්සේ රෙසිස්ටර්ස් වල මේවා සීරීස් කරලා කොහොමද අපි රෙසිස්ටන්ස් හදාගන්නේ, ඒ වගේම පැරලල් කරලා අපිට අවශ්‍ය රෙසිස්ටන්ස් හදාගන්නේ කොහොමද කියලා ඒ දේවල් වලට පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඊට පස්සේදී මේ රෙසිස්ටර්ස් වල කලර් කෝඩ් එකක් තියෙනවා. මේ ඇත්තටම THT රෙසිස්ටර්ස් වල රෙසිස්ටන්ස් වැලියු එක හොයාගන්න අපිට මෙයාගේ අගය කොහොමද කියලා ගොඩක් වෙලාට කලර් කෝඩ් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ කලර් බෑන්ඩ්ස් මේ පාට කරපු වලලු කීපයකින් තමයි මේ රෙසිස්ටර්ස් වල අගය හොයාගන්න තියෙන්නේ. එතකොට ඒක කොහොමද කරන්න කියලා සාමාන්‍ය මේක සහ අපිට වෙබ් එක පාවිච්චි කරලා රෙසිස්ටර් කලර් කෝඩ් කැල්කියුලේටර්ස් පාවිච්චි කරලත් කරන්න පුළුවන්. ඒ ක්‍රම දෙකම මම පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේදී තුන්වෙනුවට අපිට ඊළඟට කියලා දෙනවා මේ SMD රෙසිස්ටර්ස් මම කලින් පෙන්නුවා වගේ තියෙන්නේ අර වගේ පාට නෙමෙයි. ඒතර එයාලගේ තියෙන වැලියුස් තියෙනවා ඉලක්කමක් තියෙන්නේ ඉලක්කම අනුව ඉලක්කම් කීපයක් තමයි තියෙන්නේ අකුරු කීපයක් වෙන්න පුළුවන් එයාලගේ අගේ අපි කොහොමද ඕම්ස් කීයද කියලා ගණනය කරන්න කියලා දෙනවා. ඒතර ඒ වගේම මේ ආකාර කීප තුනක් තියෙන එකක් තමයි මේ 3 ඩිජිට් කෝඩ් එක අංක තුනක් තියෙන එක අංක හතරක් තියෙන එක සහ EIA සිස්ටම් කියලා එකක් තියෙනවා. ඒ ආකාර තුනෙන්ම අපි කොහොමද රෙසිස්ටර් එකක SMD රෙසිස්ටර් එකක අගය හොයන්නේ කියලා මම කියලා දෙනවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා මේ රෙසිස්ටර් තවත් වර්ගයක් වේරියබල් රෙසිස්ටර්ස් කියලා. මේ ප්‍රතිරෝධය අගය වෙනස් කරන්න පුළුවන් රෙසිස්ටර්ස්. එතකොට ඒව කොහොමද පාවිච්චි වෙන්නේ සහ ඒ වගේ කොයි වගේ තැන්වලද යොදාගන්නේ? ඒ වගේම ටයිප්ස් මොනවද? ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. මේ ප්‍රීසෙට් සහ වොලියුම් කන්ට්‍රෝල් කියලා දෙකක් තියෙනවා. ලංකාවේ කියන නම් දෙක තමයි. එතකොට ඒ වගේ වෙනස්කම් මොනවද? කොයි වගේ තැන්වලද අපි පාවිච්චි කරන්නේ කියලා රෙසිස්ටර්ස් යටතේ කියලා දෙනවා. ඊට පස්සේදී අන්තිමට දැන් මේ අතරතුර මම මේ හැම කම්පොනන්ට් එකක්ම අපි ප්‍රැක්ටිකලි චෙක් කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මල්ටිමීටර් පාවිච්චි කරලා චෙක් කරන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකක් පාවිච්චි කරලා ඔයාලට කියලා දෙනවා. ඒ වගේම අපිට මේ රෙසිස්ටර්ස් මේ වගේ හැම උපකරණෙම වැඩ කරන්නේ කොහොමද කියලා සිමියුලේෂන් කරලා දෙනවා. සිමියුලේෂන් කරලා පෙන්නනවා. එතකොට සිමියුලේෂන් කියලා කියන්නේ ඇත්තටම මම එකක් පෙන්නන්නම්. සිමුලේෂන් කියන්නේ සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා Proteus කියලා මම පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එකක්. ඒ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා අපිට මේ ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් මේ කියන්නේ ෆිසිකල් හදන්න නැතුව කම්පියුටර් එකෙන් වැඩ ගන්න කොහොමද කියලා බලන්න පුළුවන්. ඒකට මම මේ සිමුලේෂන් මේ හැම එකකම සිමුලේට් කරලා පෙන්නනවා මේක සර්කිට්ස් වැඩ කරන්නේ කොහොමද කියලා. හරි. මම උදාහරණයක් පෙන්නන්නම් ඔයාලට. හරි. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් ආයේ. හරි. මේ සොෆ්ට්වෙයාර් එක ඔයාලට පේනවා ඇති. දැන් මේකෙදි ගොඩක් වෙලාවට මේ තියෙන රෙසිස්ටර් සහ වේරියබල් එක එක ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට්ස්
අපි මේ සර්කිට්ස් හදන්නේ නැතුව අපිට පුළුවන් මේවා සිමුලේට් කරලා බලන්න. දැන් මේ තියෙන්නේ වෙරියබල් රෙසිස්ටර් එකක් පාවිච්චි කරලා එයාගේ මේක කරකවද්දි ප්‍රීසෙට් එක කරකවනකොට එයාගේ කරන්ට් සහ වෝල්ටේජ් වෙනස් වෙන්නේ කොහොමද? ඒ වගේ මැදත් එක්ක මැද පොයින්ට් එකත් එක්ක තියෙන වෝල්ටේජ් වෙනස් වෙන්නේ කොහොමද කියලා ඒ වගේ දේවල් හැම එකක්ම අපිට සිමුලේට් කරලා බලන්න පුළුවන්. එතකොට මේ රෙසිස්ටර්ස් පිළිබඳව විතරක් නෙමෙයි මේ පාඨමාලාවේදී අපි කතා කරන හැම කම්පොනන්ට් එකක් ගැනම අපි සිමුලේට් කරලා පෙන්නනවා මම මේ සර්කිට්ස් වැඩ කරන්නේ කොහොමද කියලා. එතකොට ඇත්තට මේ මම මේ කියන්නේ දැන් මේක ලොකු අපේ වාසියක් ඇත්තටම ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙන ගන්න කෙනෙක්ට. මොකද මේ සර්කිට් එකක් ඇත්තට ෆිසිකල් හදලා බලලා මෙහෙම කරන්න කිව්වොත් සැලකිතු කාලයක් යනවා. ඒ වගේම සමහර වෙලාවට අනතුරු වෙන්නත් පුළුවන්. ඇක්සිඩන්ට් වෙන්නත් පුළුවන්. ඒ වගේ නිසා අපිට ගොඩක් වට මේ වගේ සිමුලේෂන් එකක් පාවිච්චි කරනවා නම් එක පැත්තකින් මට උගන්වන්න ඉතාමත්ම ලේසියි. ඉතාමත්ම ඉක්මනින් ඔයාලට මේ දේවල් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. කරන්ට් වෝල්ටේජ් ඒ වගේම කාලයත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙන දේවල් පස්තාරන් දාලා පෙන්වන්න පුළුවන්. ගොඩක් දේවල් කරන්න පුළුවන් software එකක්. ඉතින් මම මේ software එක පාවිච්චි කරලා, ඒ කියන්නේ මේ course එක ඇත්තටම අපි නවීන තාක්ෂණය පාවිච්චි කරලා තමයි කරගෙන යන්නේ. එතකොට ඉතාමත්ම ඉක්මනින් සහ මට වැඩි දැනුමක් ඔයාලට ලබා දෙන්න පුළුවන්. එතකොට මේ රෙසිස්ටර්ස් පිළිබඳ විතරක් නෙමෙයි කැපැසිටර්ස් ඉන්ඩක්ටර්ස් හැම දෙයකම ක්‍රියාකාරීත්වය මම මේ වගේ software එකක් පාවිච්චි කරලා ඔයාලට ඉතාමත්ම පැහැදිලි වෙන්න කියලා දෙනවා. හරි. ඉතින් අතරම මේ software ගැන ඔයාලා කවුරු හරි ෆෝන් එකකින් මේ කරනවා නම් බය වෙන්න එපා. මේක කම්පියුටරේ ඉන්ස්ටෝල් කරගන්න අත්‍යවශ්‍ය නැහැ. නමුත් මට උගන්වන්න ලේසි. ඒ වගේම ඔයාලට කියලා දෙන්න ලේසි නිසා තමයි මම මේක පාවිච්චි කරන්නේ. ඉතින් කෙනෙක්ට කම්පියුටරයක් තියෙනවා නම් ඒක ගැටලුවක් නැහැ. ඒක දාගෙන software එක අමාත් එක්ක කරගෙන යන්න පුළුවන්. හරි. මම ආයෙත් ප්‍රසන්ටේෂන් එකට යන්නම්. ඊට පස්සේදී රෙසිස්ටර්ස් වලින් පස්සේදී අපි රෙසිස්ටර් එකක් මල්ටිමීටර් පාවිච්චි කරලා කොහොමද චෙක් කරන්නේ කියලා මම කියලා දෙනවා. කියලා දුන්නාට පස්සේ ඊළඟ මාතෘකාව තමයි කැපැසිටර්ස් කියලා පාවිච්චි ගැන කතා කරන්නේ. එතකොට කැපැසිටර් කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික සර්කිට් එක අපිට දෙවනුවට හම්බ වෙන ඉතාමත්ම වැදගත් කම්පොනන්ට් එකක්. මේකත් ඇත්තටම මම පැහැදිලි කරන්නේ ඇත්තටම මේ වතුර ටැංකියක වතුර ටැංකියක් වගේ පාවිච්චි කරලා. එතකොට වතුර ටැංකියක් කියන එකක් දාරිත්‍රකයක් වගේ එකට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා මම පැහැදිලි කරලා දෙනවා. එතකොට අපිට ඇත්තටම හරියට ඉතාමත් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් කොහොමද මේ දාරිත්‍රිකයක් ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට අපි දන්නවා වතුර ටැංකියක වතුර මට්ටම එක සැරේ අපිට වෙනස් කරන්න බෑනේ. සරලව කිව්වොත් ගෙදර තියෙන වතුර ටැංකියට වට තප්පරයක් ඇතුළත වතුර ටැංකිය එක සැරේ පුරවන්න බෑනේ. ඒ වගේම වතුර ටැංකියක වතුර මට්ටම එක සැරේ අයින් කරන්නත් බෑ. ඒකට යම්කිසි කාලයක් යනවනේ. අන්න ඒ වගේ තමයි මේ දාරිත්‍රකයක ගබඩාවලා තියෙන ආරෝපණ නැත්තම් මේ වෝල්ටේජ් එක කියන එක සැරේ අපිට වෙනස් කරන්න බෑ. ඉතින් අන්න ඒවා එතකොට ඔයාලට පැහැදිලි වෙනවා මේ වගේ දේවල්. එතකොට වතුර ටැංකියක් පාවිච්චි කරලා තමයි මම කියලා දෙන්නේ. එතකොට ඊට පස්සේ ප්‍රැක්ටිකලි කරද්දි මේ දාරිත්‍රකයක වෝල්ටේජ් එක වැඩිවීම සහ අඩුවීම කොහොමද සිද්ධ වෙන්නේ? කාලයත් එක්ක ඒ වගේ කොහොමද වෙනස් වෙන්නේ? ඒ වගේම මේ කැපැසිටි එකක් charge කරද්දි මේ හරහා ගමන් කරන කරන්ට් එක කොයි වගේද වෙනස් වෙන්නේ? සහ එතකොට charge කිරීමේදී අපි සලකා බලන්න ඕන කරුණු. උදාහරණයක් විදිහට කැපැසිටර් එකක් අපි charge කිරීමේදී අනිවාර්යෙන් අපි රෙසිස්ටර් එකක් පාවිච්චි කරන්න ඕන. එයාගේ කැපැසිටන්ස් වැලියු එක ගොඩක් වැඩි නම්. එහෙම නැත්නම් මොකද වෙන්නේ? පිපිරීමක් සිද්ධ වෙනවා charge කිරීම වගේම discharge කිරීමේදී දෙකේදීම. ඉතින් ඒක වෙන්නේ ඇයි කියලා මම සිමුලේෂන්ස් පාවිච්චි කරලා මේ වගේ ප්‍රස්තාර පාවිච්චි කරලා ඔයාලට කියලා දෙනවා. ඒ වගේම කැපැසිටර් එක charge වෙන්න යන කාලය ගණනය කරගන්නේ කොහොමද? ඒ වගේ දේවල් මේකෙදි කියලා දෙනවා. ඊට පස්සේදී අපි කැපැසිටර් වර්ග ගැන කතා කරනවා. මුලින්ම අපිට හම්බ වෙන මේ ඉලෙක්ට්‍රෝලයිටික් කැපැසිටර්ස් කියලා කැපැසිටර් වර්ගයක්. එයාලගේ වර්ග දෙකම තියෙනවා. THT සහ SMD කියන වර්ග දෙකම තියෙනවා. ඊට පස්සේදී ඊළඟට හම්බ වෙන ටැන්ටලම් කැපැසිටර්ස්. ටැන්ටලම් කැපැසිටර් කියන්නේ මොන වගේ දෙයක්ද කියලා පැහැදිලි කරලා දෙනවා. ඒකත් ඉලෙක්ට්‍රෝලයිටික් කැපැසිටර් එකක්ම තමයි. තුන්වෙනුවට මේ සෙරමික් කැපැසිටර්ස් අපිට හම්බ වෙනවා. සෙරමික් කැපැසිටර්ස් එකේ වර්ග දෙකම තියෙනවා. THT සහ SMD version දෙකම තියෙනවා. ඊට පස්සේදී අපි සෙරමික් කැපැසිටර්ස් වල අගය කොහොමද තීරණය කරන්නේ කියලා මේ අගය වැලියු එකක් තියෙන්නේ අංකයක් තියෙන්නේ අංක අනුව අගය මයික්‍රෝෆැරඩ් ගන්නද නැනෝෆැරඩ් කීයද පිකෝෆැරඩ් කීයද කියලා අපි හොයා ගන්න පුළුවන් ඒ කැල්කියුලේෂන් එක කරන විදිහ කියලා දෙනවා ඊට පස්සේ අපිට හම්බ වෙනවා තව කැපැසිටර් වර්ගයක් මයිලර් කැපැසිටර්ස් කියලා ඒකත් අර විදිහටම ඒ ගැනත් පැහැදිලි කිරීමක් කරනවා කොයි වගේ රේන්ජ් එකේද තියෙන්නේ යාගේ වෝල්ටේජ් සහ කැපැසිටන්ස් වැලියු රීඩ් කරගන්නේ කොහොමද ඒ දේවල් අපි පැහැදිලි කරලා දෙනවා ඊට පස්සේදී අපිට හම්බ වෙනවා මේ සේෆ්ටි කැපැසිටර් කියලා කැපැසිටර් වර්ගයක් ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් වල ආරක්ෂාවට පාවිච්චි වෙන කැපැසිටර් වර්ගයක්.
මේකේ වර්ග දෙකක් තියෙනවා X rated සහ Y rated. ඒ වගේ වෙනස්කම් මොනවද? කොයි වගේ තැන්වලද පාවිච්චි කරන්නේ කියලා පැහැදිලි කරලා දෙනවා. එතකොට කැපැසිටර්ස් වලත් ඊට පස්සේ අන්තිමට මල්ටිමීටරේ පාවිච්චි කරලා සහ ESR මීටරයක් පාවිච්චි කරලා කැපැසිටර්ස් චෙක් කරන්නේ කොහොමද කියලා මම ඔයාලට පැය කියලා දෙනවා. ප්‍රැක්ටිකලි කැපැසිටර්ස් චෙක් කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් පාවිච්චි කරලා කියලා දෙනවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ඉන්ඩක්ටර්ස්. ඉන්ඩක්ටර්ස් කියන්නේ මේ වගේ ඔයාලා දැකලා තියෙන ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් වල කොයිල් තියෙනවා. කොයිල් එකක් තියෙනවා. එතන මේ ඉන්ඩක්ටර් එකක කොහොමද ධාරා මේ ශක්තිය ගබඩා කරන්නේ. එතනම කලින් කතා කරපු කැපැසිටර්ස් සහ ඉන්ඩක්ටර්ස් දෙකම මේ විද්‍යුත් ශක්තිය ගබඩා කරලා තියෙන උපකරණ. කොහොම දැන් කලින් එකේ නම් අර වෝල්ටේජ් එක විදිහට කැපැසිටර් එකේ ශක්තිය ගබඩා කරලා තිබ්බේ. නමුත් මේකෙදි ධාරාවක් විදිහ තමයි කැපැසිටර් එක මේ ඉන්ඩක්ටර් එකක ශක්තිය ගබඩා වෙලා තියෙන්නේ. එතකොට ඒක මම පැහැදිලි කරලා දෙන්න ටර්බයින් එකක්. ටර්බයින් එකක් කියන්නේ අපිට පුළුවන් මේ ජලන වතුර පද්ධතියකට අපිට අපි මේ වෝටර් ටර්බයින් එකක් හදන්න. ටර්බයින් එක කියන්නේ තල බඹරයක් වල දන්නවනේ. එතකොට වෝටර් ටර්බයින් එකක මේ වේගය එක සැරේ වැඩි කරන්නත් බෑ අඩු කරන්නත් බෑ. අන්න ඒ වගේ දෙයක් නෙවෙන්නේ. ඒතකොට ඉන්ඩක්ටරයක් කියන්නේ අන්න ඒ වගේ දෙයක්. එතකොට ඔයාලට සරලව මේක තේරුම් ගන්න පුළුවන් කොහොමද මේකේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියලා. එතකොට ඊට පස්සේදී ඒක තේරුම් කරලා දුන්නට පස්සේදී මේ ඉන්ඩක්ටර් එකේ ධාරාව දැන් කැපැසිටර් එක නම් ක්ෂණිකව වෙනස් වෙන්නේ නැත්තේ වෝල්ටේජ් එක. නමුත් ඉන්ඩක්ටර් එක මෙයාගේ කරන්ට් එක තමයි ක්ෂණිකව වෙනස් වෙන්නේ නැත්තේ. ඒතකොට ඒක වෙනස් වෙන්නේ කොහොමද කියලාත් මම පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ ඉන්ඩක්ටර්ස් වර්ග ටික කතා කරලා අපි ඊළඟට එනවා ඩයෝඩ්ස් වල. ඩයෝඩ් ගැන කතා කරලා පස්සේදී එතනම ඩයෝඩ් එක ක්‍රියාකාරීත්වයත් මම කියලා දෙන්නේ ඉතාමත්ම සරල ක්‍රමයකට. ඒකට හේතුව තමයි දැන් අපි ගොඩක් රට අපි ඉස්කෝලේදී O level වලට සහ A level වලට කැම්පස් එකේ ගියත් මේ ඩයෝඩ් එකක් ගැන කතා කරන්නේ කොහොමද? ගොඩක් වෙලාවට මේ ආවර්තිත වගුවේ පරමාණු ගැන කතා කරලා, නිදහස් ඉලෙක්ට්‍රෝන ගැන කතා කරලා, නිදහස් ඉලෙක්ට්‍රෝන සහ කුහර ගැන කතා කරලා, ඒ වගේ ගොඩාක් සංකීර්ණ ක්‍රමයකට මේ ඩයෝඩ් එකක් පැහැදිලි කරලා දෙන්නේ. එතකොට නමුත් මේ කෝස් එකේදී මම මේ ඩයෝඩ් එකක් කියන්නේ මොකක්ද? මේ වතුර එක පැත්තකට යන්න පුළුවන් වෑල් එකක්. මේ පාවිච්චි කරලා තමයි ඩයෝඩ් එක ක්‍රියාකාරීත්වය කියලා දෙන්නේ. ඒතර ඔයාලට පේන දැන් මෙන්න මේ වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට මේ වතුර ප්‍රෙෂර් එකක් ඇප්ලයි කරොත් මේ නන් රිටර්න් වෑල් එකක්. මේකට මේ දොර අරගෙන වතුර මේ පැත්තට යනවා. නමුත් අනිත් පැත්තෙන් වතුර ප්‍රෙෂර් එකක් આવොත් මේ දොර වැහෙනවා. වැහිලා මේ පැත්තට වතුර යන්නේ නැහැ. ඒතර මේ වගේ දෙයක ක්‍රියාකාරීත්වය පාවිච්චි කරලා අපිට සරලව මම කියලා දෙන්න පුළුවන් ඩයෝඩ් එකක් කියන්නේ මොකක්ද? එයා වැඩ කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේදී ඩයෝඩ් එකක් තෝරා ගැනීමදී අපි සලකා බලන ඕන කරුණු මොනවද? ඒ දේව පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම ඩයෝඩ්ස් වර්ග, රෙක්ටිෆයර් ඩයෝඩ් කියලා වර්ගයක් තියෙනවා. අපිට ඊට පස්සේ හම්බ වෙනවා ස්මෝල් සිග්නල් ඩයෝඩ් කියලා වර්ගයක්. ඊට පස්සේ හම්බ වෙනවා ස්විචින් ඩයෝඩ්. ගොඩක් වෙලාවට ඔය ඉන්වර්ටර්ස් වල එහෙම අපිට ස්විචින් ඩයෝඩ්ස් හම්බ වෙනවා. ඒතර අපි කවදාකවත් මේ ස්විචින් ඩයෝඩ් එකක් තියෙන තැනකට රෙක්ටිෆයර් ඩයෝඩ් එකක් දැම්මොත් ඒක පිච්චෙනවා. මොකද කරන්ට් එකයි වෝල්ටේජ් එකයි බැලුවට වැඩක් නැහැ. එයාගේ ස්විචින් ස්පීඩ් එක බලන්න ඕන. එතකොට මේ ඩයෝඩ් එකක TRR වැලියු එක කියලා එකක් තියෙනවා. රිවර්ස් ටයිම් රිකවරි කියලා. ඒ අගේ බලලා ඩේටා ෂීට් එකත් එක්ක කොහොමද අපි මැච් කරන්නේ කියලා දෙනවා. ඊට පස්සේදී අපිට හම්බ වෙන තවත් ඩයෝඩ් වර්ගයක් තමයි මේ ෂොට්කි ඩයෝඩ් කියලා කියන්නේ. ෂොට්කි ඩයෝඩ් ගොඩක් කරලා අපේ ෆෝන් චාර්ජර්ස් වල SMPS වල ඒ වගේ ලැප්ටොප් චාර්ජර් එකේ ඒ වගේ තැන් වල ගොඩක් වෙලාවට අපිට හම්බ වෙන ඩයෝඩ් එකක් තමයි මේ ෂොට්කි ඩයෝඩ් එක. ඒක ෂොට්කි ඩයෝඩ් එකක් හදලා තියෙන්නේ කොහොමද? එයාගේ විශේෂත්වය කොහොමද? සහ ඒවා යොදාගන්නේ මොන වගේ තැන් වලද කියලා පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේදී අපිට හම්බ වෙනවා මේ සෙනර් ඩයෝඩ් එක කියන එක. සෙනර් ඩයෝඩ් එක කියන්නේ අපිට වෝල්ටේජ් එක අඩු කරලා නියාමනය කරලා යාමනය කරලා තියාගන්න පුළුවන් උපකරණයක්. උදාහරණයක් විදිහට වෝල්ට් 12ක් වෝල්ට් 5කට අඩු කරලා තියාගන්න පුළුවන්. මේ වගේ සෙනර් ඩයෝඩ් එක පාවිච්චි කරලා. ඒතකොට සෙනර් ඩයෝඩ් එක කොහොමද ප්‍රැක්ටිකලි අපි යොදාගන්නේ කියලා කියනවා. මේකට කරන්ට් ලිමිටින් රෙසිස්ටර් එකක් දාන්න ඕනේ. ඒක කැල්කියුලේට් කරන්න කොහොමද? ඒ හැම දෙයක්ම ඉතාමත්ම පැහැදිලිව ඔයාලට කියලා දෙනවා. ඊට පස්සේදී අපිට හම්බ වෙනවා සෙනර් ඩයෝඩ්ස් වලින් පස්සේ ට්‍රාන්සියන්ට් වෝල්ටේජ් සප්‍රෙසර් ඩයෝඩ් කියලා වර්ගයක්. TVS කියලා මේවා ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් වල ගොඩාක් හම්බ වෙන දේවල් තමයි. ගොඩක් වල පිච්චෙන ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට් එකක්. ඉතින් ඒ කම්පොනන්ට්ස් කොහොමද අඳුරගන්නේ? ඒ වගේ විශේෂත්වය තියෙන කොහොමද සහ ඒ වගේ ක්‍රියාකාරීත්වය වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේදී TVS වලට පස්සේදී ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් වල පාවිච්චි කරන අනෙකුත් ආරක්ෂිත උපකරණ මොනවද උපාංග මොනවද කියලා දෙනවා. එකක් තමයි මේ වේරිස්ටර් කියලා කියන්නේ. මේවට කියනවා MOV කියලා කියනවා. මේ මෙටල් ඔක්සයිඩ් වේරිස්ටර් එකක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඔය වගේ තැන් වලද තියෙන්නේ. අපි සහ ඒවා චෙක් කරන්නේ කොහොමද? මේ දේවල් මම කියලා දෙනවා. ඊට පස්සේ අපිට තවත් උපකරණයක් හම්බුන උපාංගයක් හම්බුනා මේ ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් වල ආරක්ෂාවට යොදාලා තියෙන GDT කියලා ගෑස් ඩිස්චාර්ජ් ටියුබ්ස්. එතන මේ වගේ කොයි වගේ තැන් වලද පාවිච්චි කරන්නේ? ඒ වගේ චෙක් කරන්නේ කොහොමද? ඒ ටික මම කියලා දෙනවා.
ඊට පස්සේ අපිට හම්බ වෙනවා LED. ඊටාත්ම හැමෝම දන්නවා උපකරණයක් තමයි LED එකක් කියන පොඩි කාලේ ඉඳන් දන්නවනේ. නමුත් ඇත්තම කිව්වොත් ගොඩක් වෙලාවට මේ LED එකක් ගැන අපිට සරල දැනුමක් තිබ්බට LED එකක් හරියට පත්තු කරන්නේ කොහොමද කියලා අපි ගොඩක් අය දන්නේ නැහැ. උදාහරණයක් කිව්වොත් මම කියනවා කහපාට LED එකක් 9 වෝල්ට් බැටරි එකකින් පත්තු කරන්නේ කොහොමද කියලා. එතකොට එහෙම කිව්වොත් අපේ එතන මේ පවර් ප්ලාන්ට්ස් වල වැඩ කරන සමහර TO ලා පවාට එයාට හිතා ගන්න බෑ. ඒකට හේතුව තමයි මේක අපිට හරියට උගන්වන්නේ නැහැ කොහොමද මෙයාගේ කරන්ට් ලිමිටින් රෙසිස්ටර් එක හොයාගන්නේ කියලා. එයාගේ කලර් එක අනුව එයාගේ වෝල්ටේජ් ඩ්‍රොප් එක බලලා ඒ වගේම එයා හරහා ගමන් කරන ධාරාව අපි තීරණය කරලා කොහොමද අපි මෙන්න මේ එයාගේ කරන්ට් එක ලිමිට් කරන රෙසිස්ටරේ අගය තීරණය කරන්නේ. එතකොට එයාගේ හරියට දුන්නොත් තමයි මේ LED එක පත්තු කරන්න පුළුවන් වෙන්නේ. එක්කෝ ඒ රෙසිස්ටන්ස් එක වැඩි වුණොත් මෙයාගේ ආලෝකය අඩු වෙලා යනවා. ඒ රෙසිස්ටන්ස් එක අඩු වුණොත් මොකද වෙන්නේ? මේ LED පිච්චෙනවා. එතකොට හරියටම කැල්කියුලේට් කරලා කොහොමද අපිට අවශ්‍ය වෝල්ටේජ් එකකට LED එකක් පත්තු කරන්න කියලා මේ කෝස් එකේදී මම කියලා දෙනවා. ඊට පස්සේදී අපි දැන් ඩයෝඩ්ස් ගැන කතා කරනවා. ඩයෝඩ්ස් ගැන කතා කරලා අන්තිමට ඩයෝඩ් එකක් කොහොමද මල්ටිමීටරේ පාවිච්චි කරලා චෙක් කරන්න කියලා මම වීඩියෝ එකක් පාවිච්චි කරලා ඔයාලට කියලා දෙනවා. ඊට පස්සේ අපි ට්‍රාන්සිස්ටර්ස් වලට එනවා. ට්‍රාන්සිස්ටර්ස් කියන්නේ ඉලෙක්ට්‍රොනික්ස් වල ඉතාමත්ම වැදගත් කම්පොනන්ට් එකක්. ඒ ට්‍රාන්සිස්ටර්ස් කියන්නේ වර්ග දෙකක් තියෙනවා BJT සහ FET කියලා. එතන මේ BJT වල බයිපෝලර් ජංක්ෂන් ට්‍රාන්සිස්ටර් යටතේ තියෙනවා PNP සහ NPN කියලා වර්ග දෙකක්. ඒතර මේ දෙකේම ක්‍රියාකාරීත්වය වෙන්නේ කොහොමද? ඒ දේවල් අපි පැහැදිලි කරලා දෙනවා. එතකොට ගොඩක් වෙලාවට අපි මේ NPN ට්‍රාන්සිස්ටරයක් ගත්තත් PNP ට්‍රාන්සිස්ටරයක් ගත්තත් අපි ඉගෙනගෙන තියෙන ගොඩක් වෙලාවට මේ බේස් කරන්ට් එක සහ කලෙක්ටර් කරන්ට් එක අතර අනුපාතය නියතයක් කියලා. ගොඩක් වෙලාවට අපිට උගන්වන්නේ O level වලට සහ A level වලට කැම්පස් එකේදී මේක නියතයක් කියලා. නමුත් ඇත්තටම ප්‍රැක්ටිකලි මේ ට්‍රාන්සිස්ටරයක් අරගෙන ට්‍රාන්සිස්ටරේ ඩේටා ෂීට් එක බලලා ඩේටා ෂීට් එක බලලා මෙයාගේ ගේන් එක තීරණය කරලා මේ ට්‍රාන්සිස්ටරේ අපිට සැචුරේෂන් රීජන් එකට ගන්න හෝ එයා ස්විච් එකක් විදිහට පාවිච්චි කරනවා නම් කොහොමද එයාගේ බේස් එකට දාන්න ඕන කරන්ට් එක ලිමිට් කරන රෙසිස්ටරේ තීරණය කරන්න කියලා අපිට කියලා දෙන්නේ නැහැ. ගොඩාක් සංකීර්ණ විදිහට මෙයාගේ ක්‍රියාකාරීත්වය කියලා දෙනවා නිදහස් ඉලෙක්ට්‍රෝන සහ කොර පාවිච්චි කරලා. නමුත් මේ කෝස් එකේදී මම ට්‍රාන්සිස්ටරේ කියන්නේ ටැප් එකක ක්‍රියාකාරීත්වය පාවිච්චි කරලා ටැප් එක කරාමයක් අපිට අරලා වහන්න පුළුවන් විදිහේ උපකරණයක් කියලා ඒ විදිහට ක්‍රියාකාරීත්වය කියදීලා මම ફોකස් කරන්නේ මේ ට්‍රාන්සිස්ටරයක් අපිට ඇත්තටම කොහොමද අපි තැනකට යොදාගන්නේ. ඒක කියලා දෙන්න තමයි මම ගොඩක් වෙලා try කරන්නේ. ඒතකොට data sheet එකක් බලලා හරියට කොහොමද ට්‍රාන්සිස්ටර් දැන් උදාහරණයකට BC547 කියන ට්‍රාන්සිස්ටර් එක ගත්තොත් මම උදාහරණයක් කියන්නේ එයාගේ data sheet එක බලලා කොහොමද අපි යාගේ current limiting resistor එක මේ බේස් එකට දාන්න ඕන resistor එක තීරණය කරන්නේ. ඒ දේවල් අත්තර කිව්වොත් මොරටුව විශ්වවිද්‍යාලයත් අපිට උගන්වන්නේ නැහැ. ඒ කියන්නේ ලොකු තියරි උගන්වනවා අවකලන අනුකරණ එක. නමුත් data sheet එකක් බලලා practically මේක කරන්නේ කොහොමද කියලා දෙන්නේ නැහැ. මේ දේවල් ඇත්තම මම ප්‍රැක්ටිකලි මේව කරන්න ගියාට පස්සේ මට ආපු ගැටලු මම තනියම ඉගෙන ගත්ත දේවල් තමයි ගොඩක් මේ කෝස් එකට ඇඩ් කරලා තියෙන්නේ. ඒතකොට මේක ගත්තන් පස්සේ ගොඩක් data sheet එක බැලුවට පස්සේදී මේකේ තියෙනවා රේන්ජ් එකක්. 250 ඉඳලා 1000 දක්වා සමහර වෙනවා. සමහර ඒවා 40 ඉඳලා 100 දක්වා වෙනස් වෙනවා. ඒකට අපි හැමදාම ගණන් හදන්නේ මේක නියතයක් කියලා අරගෙන. එහෙම එකක data sheet එක බැලුවට පස්සේ මේ දේ කරගන්න බෑ. එතකොට කොහොමද අපි ප්‍රැක්ටිකලි ට්‍රාන්සිස්ටරයක් අපි අපේ ඇප්ලිකේෂන් එකට යොදාගන්නේ කියලා මේ කෝස් එකේදී මම කියලා දෙනවා. ඒ වගේම තව දෙයක් තමයි ගොඩක් වෙලාවට අපිට උගන්වන්නේ මේ NPN ට්‍රාන්සිස්ටර් එක ගැන විතරයි. PNP ට්‍රාන්සිස්ටරය පාවිච්චි වෙන්නේ නැහැ කියලා ගොඩක් වෙලාවට උගන්වනවා. ඒක වැඩි පාවිච්චි වෙන්නේ නැහැ කියලා ඒ කියන්නේ කියලා දෙන්නේ නැහැ. නමුත් ප්‍රැක්ටිකලි ගත්තට පස්සේ ඇත්තටම මේ ඔයාලා දන්නවත් ඇති ඉලෙක්ට්‍රොනික්ස් කරන අය මේ NPN සහ PNP ට්‍රාන්සිස්ටර්ස් දෙකම එක වගේ වැදගත්කමක් තියෙනවා. එක වගේම පාවිච්චි වෙනවා. ඉතින් කොහොමද මේ PNP ට්‍රාන්සිස්ටරයක් අපේ ඇප්ලිකේෂන් එකට යොදාගන්නේ කියලත් මම පැහැදිලි කරලා දෙනවා සිමුලේෂන් එකක් හරහා Proteus software එක හරහා කොහොමද අපි මේ සර්කිට් එක data sheet එක බලලා අපි යොදාගන්නේ කියලා පැහැදිලි කරලා දෙනවා. හරි. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ඩාර්ලින්ටන් ට්‍රාන්සිස්ටර් කියලා ට්‍රාන්සිස්ටර් වර්ගයක්. මේ ට්‍රාන්සිස්ටර්ස් දෙකක් එකතු කරලා NPN හෝ PNP දෙකෙන්ම වෙන්න පුළුවන් හදපු ට්‍රාන්සිස්ටර් එකක්. එතකොට එයාගේ විශේෂත්වය කොයි වගේද? එයාට ලොකු කරන්ට් එකක් හැන්ඩල් කරන්න පුළුවන්කම තියෙනවා. ඇයි මෙහෙම එකක් ආවේ සහ එයාගේ තියෙන අවාසි මොනවද කියලා පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ ඩාර්ලින්ටන් ට්‍රාන්සිස්ටර්ස් කිහිපයක් එකතු කරපු IC අපිට හම්බ වෙනවා. ගොඩාක් වෙලාවට ඉලෙක්ට්‍රොනික රිපෙයාරින් කරන අයට හම්බ වෙනවා මේ ඩාර්ලින්ටන් ට්‍රාන්සිස්ටර් ඇරේ IC. එතකොට මෙයාගේ විශේෂත්වය තියෙන ඉතාමත්ම අපිට සරලව ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් ඩිසයින් කිරීම සහ
යොදා ගන්න පුළුවන් IC එකක් ලොකු කරන්ට් එකක් හැන්ඩල් කරන්න පුළුවන්. මේවා ප්‍රැක්ටිකලි යොදාගන්නේ කොහොමද කියලා මම සිමියුලේෂන් එකත් එක්ක කියලා දෙනවා. හරි. ඊට පස්සේදී අපිට හම්බ වෙනවා මේ ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර්ස් කියලා ට්‍රාන්සිස්ටර් වර්ගයේ FET කියලා තියෙනවා. මේක වර්ග දෙකක් තියෙනවා JFET සහ MOSFET. මේ දෙක ගැන අපි කතා කරනවා. එතන MOSFET එකේ අභ්‍යන්තර සැකස්ම කොහොමද හැදලා තියෙන්නේ? ඊට පස්සේදී MOSFET වර්ග මොනවද තියෙන්නේ? ඒක ගොඩාක්ම ජනප්‍රියම FET එක තමයි මේ MOSFET එක කියන එක. ඒකෙත් වර්ග හතරක් තියෙනවා. මේ හතරෙන් බහුලවම පාවිච්චි කරන මේ N channel enhancement type කියන MOSFET එක. එතකොට ඒ වගේ වෙනස්කම් මොනවද? ඒ දේවල් කතා කරනවා. ඒ වගේම ඊට පස්සේ මේකදී මම MOSFET වලදී වගේ අනිත් ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට්ස් වල වගේදීම MOSFET එකක් තෝරා ගැනීමදී අපි සලකා බලන්න ඕන මූලික කරුණු. ඩේටා ෂීට් එකක් බලලා උදාහරණයක් තමයි මේ අපේ සර්කිට් එකේ තියෙන MOSFET එකක් පිච්චිලා දිනවා. එතකොට ඔයා ගිහිල්ලා කඩේට ගිහිල්ලා අහුම්පද මේ MOSFET එක නැහැ. එතකොට කඩේ කෙනාගෙන් මුදලාලිගෙන් අහුම්පද මට මේකට ගැලපෙන වෙන MOSFET එකක් දෙන්නකෝ ගොඩක් වෙලාට එයා එහෙම අපිට හම්බ වෙන්නේ නැහැ. මොකද එයාට වගකීමක් ගන්න බෑනේ. ඉතින් අපිට අන්න ඒ වගේ අවස්ථාවලදී මොනවද සලකා බලන්න ඕන කරුණු. ඩේටා ෂීට් එක බලලා ඩේටා ෂීට් එක ගත්තම පස්සේ පිටු 4ක් 5ක් තියෙනවා. ඒකට මේ හැම දෙයක්ම අපි දැනගෙන ඉන්න ඕනද කියලා ගැටලුවකුත් එනවානේ. ඒක සරලව මෙන්න මේ කරුණු ටික විතරක් සලකා බලලා අපිට ගැලපෙන MOSFET එකක් හොයාගන්න පුළුවන්. ඒ දේවල් ගැන කතා කරනවා. ඊට පස්සේදී MOSFET එකක අපිට ප්‍රැක්ටිකලි යොදා ගැනීමේදී යා ඔන් කිරීම සහ ඔෆ් කිරීමට අපි දාන්න පුළුවන් ගේට් ඩ්‍රයිවර් සර්කිට්. එතකොට සරලම ගේට් ඩ්‍රයිවර් සර්කිට් එකේ ඉඳලා මේ වගේ රෙසිස්ටර්ස් දෙකක් දාලා හදා ගන්න පුළුවන් ගේට් ඩ්‍රයිවර් සර්කිට් එකේ ඉඳලා අපි ගේට් ඩ්‍රයිවර් IC දක්වා ඊට පස්සේ අපි කතා කරනවා මෙන්න මේකදී ඊළඟට අපිට හම්බ වෙනවා මේ පුෂ් පුල් ගේට් ඩ්‍රයිවර් සර්කිට් එක. ඊට පස්සේදී MOSFET ගේට් ඩ්‍රයිවර් IC පාවිච්චි කරලා කොහොමද මේ ගේට් ඩ්‍රයිවර් කරලා MOSFET on off කිරීම කරන්න කියලා මම කියලා දෙනවා. හරි ඊට පස්සේදී අපි කතා කරනවා IGBT එක ගැන. IGBT කියන්නේ ඇත්තටම ඉලෙක්ට්‍රොනික සර්කිට්. අද කාලේ ගොඩක් වෙලාට ඉන්වර්ටර්ස් වල ගොඩක් වෙලාට ඔයාලා දන්නේ නැති සෝලාර් ඉන්වර්ටර්ස් වල සහ ගොඩක් ඉන්වර්ටර්ස් වල මේ IGBT පාවිච්චි කරනවා. පවර් ඉලෙක්ට්‍රොනික්ස් කම්පොනන්ට් වල. ඒ වගේම VFD වල ගොඩක් තැන්වල IGBT පාවිච්චි වෙනවා. ඒතකොට IGBT එකක් හදලා තියෙන්නේ කොහොමද? IGBT එකක් සහ MOSFET එකක් අඳුරගන්නේ කොහොමද? ඒ වගේ සහ යාගේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා මම සිමුලේෂන් එකක් පාවිච්චි කරලා කියලා දෙනවා. එතකොට මම ඔයාලට පෙන්වන්නම් මේ MOSFET සම්බන්ධව තියෙන සිමුලේෂන් ෆයිල් එකක් පෙන්වන්නම් ඔයාලට. හරි එතකොට මම මේ අද දෙන්නේ MOSFET ගේට් ඩ්‍රයිවර් සර්කිට් එක පාවිච්චි කරලා එයා ඔන් කිරීම සහ ඔෆ් කිරීම කරගන්නේ කොහොමද මේ ප්‍රස්ථාන ඉඳලා ඇතනකොටින් මේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා අපිට ඔසිලොස්කෝප් එකකින් කරගන්න පුළුවන් අවශ්‍ය දේවල් සරලව මේකේ කරලා බලන්න පුළුවන් මේක ඔන් කිරීම සහ ඔෆ් කිරීම කොහොමද සිද්ධ වෙන්නේ එතකොට සරලම ගේට් ඩ්‍රයිවර් සර්කිට් එකේ ඉඳලා මේ IC එක ගේට් ඩ්‍රයිවර් IC දක්වා පාවිච්චි කරන්නේ කොහොමද කියලා මම සිමුලේෂන් එකත් එක්ක කියලා දෙනවා. එතකොට MOSFET එකක මේ ගේට් ඩ්‍රයිවර් IC එකක් පාවිච්චි කිරීමේ වැදගත්කම සහ ඒ හයි ෆ්‍රීකවන්සි ස්විචින් වලදී කොහොමද කරන්නේ සහ ලෝ ෆ්‍රීකවන්සි වලට අපිට මේ වගේ ගේට් ඩ්‍රයිවර් මේ බේසික් ගේට් ඩ්‍රයිවර් සර්කිට් එක පාවිච්චි කරලා කොහොමද කරන්න කියලා මම කියලා දෙනවා. හරි. ඊට පස්සේදී IGBT එකත් අපි ගැන කතා කරනවා. මේවා ප්‍රැක්ටිකලි මල්ටිමීටරේ පාවිච්චි කරලා චෙක් කරන්නේ කොහොමද කියලා IGBT එක සහ MOSFET එක චෙක් කරන්නේ කොහොමද කියලා මම කියලා දෙනවා. ඊට පස්සේදී අයි මේ වගේ වෙනස්කම් මොනවද IGBT power MOSFET සහ power bipolar junction transistors වල තියෙන වෙනස්කම් මොනවද කියලා පැහැදිලි කිරීමක් කරනවා. ඊට පස්සේදී අපිට අනෙකුත් power electronic components අපිට හම්බ වෙනවා මේ thyristor කියලා වර්ගයක් වල අහලා තියෙයි SCR කියලාත් කියනවා. thyristor කොයි වගේ තැන්වලද පාවිච්චි වෙන්නේ? ඒ වගේම ඩයැක් එක කියලා එකක් තියෙනවා. ඩයැක් එක කොහොමද පාවිච්චි කරන්නේ? ඒ වගේම ට්‍රයැක් කියලා එකකුත් තියෙනවා. power electronic switch එකක් මේක transistor එකක් වගේ දෙයක්. නමුත් ගොඩක් වෙලාවට මේවා AC circuits වල තමයි පාවිච්චි කරන්නේ. ඒක ගොඩක් වෙලාවට ඔයාලා දන්නවා ඇති ඔයාලගේ හොට් ගන් එකක් තියෙනවා නම් ඒ වගේම පාව එක ටෙම්පරේචර් කන්ට්‍රෝල් කරන්න පුළුවන් සෝල්ඩරින් ස්ටේෂන් එකක් තියෙනවා. මේ ඇතුලේ අනිවාර්යයෙන්ම තියෙන්නේ මේ ට්‍රයැක් හෝ තයිරිස්ටර්. ඒකට ඒවා පාවිච්චි කරලා කොහොමද අපි මේ වෝල්ටේජ් එක කන්ට්‍රෝල් කරගන්නේ ඩිමර් සර්කිට් එකක් හදාගන්නේ කොහොමද? ඒ වගේ දේවල් පැහැදිලි කරලා දෙනවා. එයාගේ ක්‍රියාකාරීත්වයත් කියලා දෙනවා. ඊට පස්සේදී අපි
හම්බ වෙන ඊළඟට වැදගත් කම්පොනන්ට් තමයි මේ ඔප්ටෝ කප්ලර්ස් කියලා කියන්නේ. මේවට කියනවා ෆොටෝ ට්‍රාන්සිස්ටර්ස් කියලාත් කියනවා. ඒකට ඔප්ටෝ කප්ලර් එකක් කොහොමද අපි එයාගේ වැඩ කරන්නේ කොහොමද? සහ එයා ප්‍රැක්ටිකලි අපේ සර්කිට් එකට යොදාගන්නේ කොයි වගේ තැන්වලද කියලා මම කතා කරනවා. ගොඩක් වෙලාවට ඔය SMPS වල ස්විච් මෝඩ් පවර් සප්ලයි වල මේ ඔප්ටෝ කප්ලර්ස් අනිවාර්යෙන් අපිට හම්බ වෙනවා. ඒතකොට ඔප්ටෝ කප්ලර්ස් පාවිච්චි කරලා කොහොමද මේ දේවල් කරන්න කියලා මම කියලා දෙනවා. හරි. ඊට පස්සේ ඔප්ට කල්කුලස් වලින් පස්සේ අපිට හම්බෙන ඊළඟට හම්බෙන කොම්පොනන්ට් එක තමයි මේ වෝල්ටේජ් රෙගුලේටර්ස් කියන්නේ. එතකොට අපිට වෝල්ටේජ් එකක් යම්කිසි ගානකට වඩා වැඩි වෙන්න දෙන්නේ නැතුව ඉන්පුට් වෝල්ටේජ් එක එකම මට්ටමේ තියාගන්න මේ වෝල්ටේජ් රෙගුලේටර්ස් අපිට අවශ්‍ය වෙනවා. ගොඩාක් ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් වල මේවා තියෙනවා. මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් පාවිච්චි කරන තැන් වල පවා මේ වෝල්ටේජ් රෙගුලේටර්ස් තියෙනවා. ඒතර වෝල්ටේජ් රෙගුලේටර්ස් 78.5 79.5 ඒ වගේ දේවල් ප්‍රැක්ටිකලි පාවිච්චි කරන්නේ කොහොමද කියලා සිමුලේෂන් එකත් එක්ක මම කියලා දෙනවා. ඊට පස්සේදී රිලේ එක ඉලෙක්ට්‍රෝමෙකැනිකල් රිලේ එක ගැන කතා කරනවා. ඉලෙක්ට්‍රෝමෙකැනිකල් රිලේ කියන්නේ ගොඩක් වෙලාට ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් වල පාවිච්චි කරන ස්විච් එකක් විදිහට පාවිච්චි කරන උපකරණයක්. මේවා ගොඩක් වෙලාට රිපෙයාර් කරන අයට හම්බ වෙනවා, ෆේල් වෙලා තියෙලා හම්බ වෙනවා. ඉතින් කොහොමද ඒ වගේම ඩිසයින් කරද්දිත් අපිට ගොඩක් තැන්වලදී යොදා ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝමෙකැනිකල් රිලේ එකක් ක්‍රියාකාරීත්වය සහ එයා කොහොමද අපි සර්කිට් එකට යොදාගන්නේ ආරක්ෂිතව. ඒතර හරියට මේ රිලේ එකක් අපි දන්නේ නැතුව පාවිච්චි කරොත් ගොඩක් වෙලාට අපේ සර්කිට් එක පිච්චෙන්න පුළුවන්. මොකද මේ කොයිල් එක තියෙන ඉන්ඩක්ටර් එකක් ඉන්ඩක්ටරයක් එතකොට හරියට ෆ්‍රී වීල් කරන විදිය ඒ දේවල් කතා කරන්න ඕන. එතකොට මේ දේවල් හරියට දැනගෙන කොහොමද මේ රිලේ එකක සර්කිට් එකක් අපි ඩිසයින් කරගන්නේ කියලා මම කියලා දෙනවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා දැන් අලුත් ගොඩක් උපකරණවල මේ රිලේස් වලට අමතරව SSR කියලා එකක් එනවා ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක්. ඒ කියන්නේ උපකරණයක් මේකට කියන්නේ solid state relay කියලා. මේක ඇත්තටම හදලා තියෙන්නේ අර දැන් කලින් කතා කරපු රිලේ එකේ තියෙන්නේ මෙකැනිකල් ස්විච් එකක් නෙමෙයි යාන්ත්‍රික ස්විච් එකක් තියෙන්නේ. නමුත් ඒක හයි ස්පීඩ් ඉක්මනට ඔන් ඔෆ් වුණොතින් මේ කාලයත් එක්ක ඩැමේජ් වෙන්න පුළුවන්. මේ ගැටලු නිසා SSR කියලා solid state relay එක කියලා එකක් ඇවිල්ලා තිනවා. මේවා සාමාන්‍යයෙන් ගොඩක් මිල වැඩි. නමුත් අපිට සරලව මේක ඇතුලේ තියෙන සර්කිට් එක මේ ඇතුලේ තියෙන කම්පොනන්ට්ස් පාවිච්චි කරලා හදා ගන්න පුළුවන්. මේක ඇතුලේ ගොඩක් වෙලාවට ට්‍රැක් එකක් සහ ඔප්ටෝ කප්ලර්ස් එකක් එක්ක තියෙන සරල සර්කිට් එකක් තියෙන්නේ. එහෙම එකක් හදාගෙන අපිට SSR හදා ගන්න විදිහත් මම කියලා දෙනවා. ඊට පස්සේදී අපිට ඊළඟට හම්බ වෙන ඉතාමත්ම වැදගත් ඉලෙක්ට්‍රොනික උපකරණයක් තමයි මේ ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් වල ඔප් ඇම්ප්ස් කියලා කියන්නේ. එතකොට ගොඩාක් ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් වල ඇනලොග් සිග්නල් එයාගේ ඇතුළට ගන්න තැන් වල මේ ඔප් ඇම්ප්ස් පාවිච්චි කරනවා. ඔප් ඇම්ප් එක කියන්නේ ඇත්තටම මේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් එන්න කලින් ගොඩාක් ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් වල දාගත්ත ඉතාමත්ම වැදගත් ඉලෙක්ට්‍රොනික උපාංගයක්. මේක ඉලෙක්ට්‍රොනික ලෝකේ පෙරලියක් කියලා සලකනවා මේ ඔප් ඇම්ප් එක. ඒත් ඔප් ඇම්ප් එකෙන් කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. සිග්නල් එකතු කිරීම, අඩු කිරීම, ඒ වගේම ගොඩක් සිග්නල් ප්‍රොසෙසිං පවා කරන්න පුළුවන් දෙයක්. එතකොට ඒවා පාවිච්චි කරලා අපි කොහොමද අපි මේ ඔප් ඇම්ප් එක බේසික් ඇප්ලිකේෂන්ස් ටික කතා කරනවා. එතකොට කම්පැරේටර් එකක් විදිහට පාවිච්චි කරන විදිය, වෝල්ටේජ් ෆලෝ එකක් විදිහට පාවිච්චි කරන එකක් විදිය සහ ඇම්ප්ලිෆයර් ඇම්ප් එකක් විදිහට පාවිච්චි කරන දේවල් ටික කතා කරනවා. හරි. ඊට පස්සේදී අපි 7 සෙග්මන්ට් ගැන කතා කරන මේ කෝස් එකේ 7 සෙග්මන්ට් ඩිස්ප්ලේ එකක් පාවිච්චි කරලා අපිට අවශ්‍ය ඉලක්කම් ඩිස්ප්ලේ කරගන්නේ කොහොමද කියලා ඒ ටික කතා කරනවා. එතකොට මේ හැම කම්පොනන්ට් එකක්ම චෙක් කරන විදිහත් කතා කරලා අන්තිමට මේ පාඩම් මාලාව යටතේ අපි කතා කරනවා ඉලෙක්ට්‍රොනික ට්‍රබල් ෂූටින් ගැන. එතකොට මම මුලින් කිව්වා අපේ කම්පැනි එකේ ඉලෙක්ට්‍රොනික ලැබ් එකක් අපි ඕපන් කරා. එතන මම ඒකේ පෙන්නන්නම් පොඩි ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා. ඒක ඔයාලට ෂෙයා කරලා ඊට පස්සේ මේකේ මේ ට්‍රබල් ෂූටින් මෙතඩ් එක ගැන ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. හරි. එතකොට මේ මම පෙන්නලා තියෙන ඇත්තටම මම කිව්වනේ මෙගාවට් 10ක පවර් ප්ලාන්ට් එක වින්ඩ් පවර් ප්ලාන්ට් එකක් මට බාර ගන්න උනා කියලා. එතකොට ඒ බාරගත්දී ගොඩාක් ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට් ස්පෙයා පාර්ට් නැති ගැටලුවක් තිබ්බා. එතකොට ඇත්තම කිව්වොත් මම කිව්වා එක මැෂින් එකක් අවුරුද්දක් පුරාවට නවත්තලා තිබ්බා මේ එක මිල අධික ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට් මේ සර්කිට් එකක් නැති ඒ කියන්නේ ඒක පිච්චිච්ච නිසා. මොකද මේක ඇත්තම ගත්තොත් මම මේ පෙන්නලා තියෙන්නේ යාගේ වටිනාකම ලක්ෂ 16ක් වෙනවා. එතකොට ඒ ඉන්දියන් සමාගමට ඒ මැෂින් එකේ MPC 9ක් ෆේල් වෙලා තිබ්බා ඒ පටන් ගත්ත කාලේ ඉඳලා. එතකොට අන්තිම අවුරුද්දේදී මේ MPC ෆේල් වීම නිසා එයාගේ ලොකු විදමක නිසා මේ මැෂින් එක සම්පූර්ණයෙන් නවත්තලා තිබ්බ අවුරුද්ද කාලයක්. එතකොට මම එනකොට
කියන්නේ එයාලගේ ඉන්දියන් ඉලෙක්ට්‍රොනික රෙපෙයාර් කරන අයත් ගෙන්නලා තිබ්බා මේක රෙපෙයාර් කරන්න පුළුවන්ද කියලා බලන්න. නමුත් එයාලටත් කරගන්න බැරි වෙලා තිබුණා මේ ට්‍රබල් ෂූටින් එක. මොකද ගොඩක් සංකීර්ණ සර්කිට් එක. මේක ඇත්තම කිව්වොත් මල්ටි පිච් කන්ට්‍රෝලර් කියලා කියන්නේ මේක ඉන්වර්ටර් එකක්. ඉන්වර්ටර් එකක් කියන්නේ වින්ඩ් ටර්බයින් එකේ බ්ලේඩ් එක හරවන ක්‍රියාත්මක කරන බ්ලේඩ් එක කරකවන මෝටරේට කන්ට්‍රෝල් කරන කන්ට්‍රෝලර් එක. මේක ඉන්වර්ටර් එකක්. ඒක ඒ උපකරණය. එතකොට මෙයාලා මෝටර් 9ක් අයින් කරලා තිබ්බා. ඉන්දියන් අයට එකක්වත් රිපෙයාර් කරගන්න බැරුව තිබ්බා. නමුත් මම ඒ අයින් කරපු එකක් රිපෙයාර් කරලා මුලින්ම කරේ මේ මැෂින් එක ස්ටාර්ට් කරපු එක. එතකොට ඊට පස්සේදී මගේ ළඟ තිබ්බ ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට් කියන්නේ ටූල්ස් පාවිච්චි කරලා මම අනිකුත් උපකරණ මේ තියෙන මම මාස 3ක් ඇතුළත රිපෙයාර් කරපු ප්‍රධාන ඒ වගේ වටිනාකම් සහ මේ ලිස්ට් එක තමයි මම මේක මේ අපේ කම්පැනි මන්ත්ලි මීටින් එකේ ප්‍රසන්ට් කරා. එතකොට ඔයාලට පෙන්වන්න මෙතන තව තියෙන PCH vibration sensor කියලා එකක්. එයා මෙන්න මේ දෙවෙනියට පෙන්වලා තියෙන එක මේක vibration sensor එකක්. මෙයාගේ වටිනාකම ලක්ෂ 14ක්. එතකොට මේවත් ස්පෙයා තිබුණේ එකක්වත් මම අයින් කරලා පිච්චිච්ච එකක් ඇත්තටම රිපෙයාර් කරා. මට මේකට ගියේ රුපියල් 100ක වගේ කොටසක්. මේකේ අපි කතා කරපු අර වෝල්ටේජ් රෙගුලේටර් එකක් පිච්චිලා තිබ්බා. 78යි 12 කියන වෝල්ටේජ් රෙගුලේටර් එක පිච්චිලා තිබිච්ච නිසා තමයි ගැටලුව තිබ්බේ. ඉතින් මම මේක රිපෙයාර් කරා. එතකොට ඒ වගේ ඊළඟට පෙන්වනවා මේ DC පිච් කන්ට්‍රෝල් එකක්. ඒකත් ලක්ෂ 11 කරනවා. ඒක ඇත්තටම ගිහින් තිබ්බේ ඩයෝඩ්ස් ටිකක් තමයි ගිහින් පවර් ඩයෝඩ් හතරක් ගිහින් තිබුණේ. ඒ ටික ෆේල් වෙලා තිබුණේ. ඉතින් මේකත් එක්ක මම අපේ කම්පැනි එකට මම ප්‍රොපෝස් කරා මේ ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට්ස් ගොඩක් ඒවා අපිට රිපෙයාර් කරන්න පුළුවන් try කරොතින් ඒක නිසා අපි මේක පටන් ගමු කියලා. ඊට පස්සේ කම්පැනි මේක බලලා අපේ මට ඉලෙක්ට්‍රොනික ලැබ් එකක් අප්‍රූව් වුණා. ඒක ලක්ෂ 18ක වඩුත් එක්ක ඉලෙක්ට්‍රොනික ලැබ් එකක් මට පාස් වුණා. ඒතර මම ඒකෙන් අපේ කම්පැනියේ ඉලෙක්ට්‍රොනික රිපෙයාරින් පටන් ගත්තා. ඉතින් ඒකත් එක්ක තමයි මම මේක තීරණය කරේ මේ ඉලෙක්ට්‍රොනික රිපෙයාරින් ප්‍රොසීඩියර් එකක්. ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් නොදන්න ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් රිපෙයාර් කරන්න කොහොමද කියලා ප්‍රොසීඩියර් එකක් හදන්න කියලා මගේ දැනුම සහ එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඒතර ඇත්තම ගත්තොත් ඉතින් ගොඩාක් මේ ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් දාලා මේ පේනවා දෙවෙනි බෝඩ් එක ගොඩාක් මයික්‍රෝ කන්ට්‍රෝලර් IC එහෙම තියෙනවා. එතකොට අපිට දැක්ක ගමන් බය හිතෙනවා නේද? මොකද මේ IC එකක් ෆේල් වෙලා තිබුණොත් කොහොමද මම ගොඩ දාන්නේ? හරි එහෙම ගැටලුවක් තියෙනවනේ. ඉතින් අන්න ඒකත් එක්ක ගොඩාක් අය ඉලෙක්ට්‍රොනික රිපෙයාරින් වලට අත ගහන්න බයයි. දැන් ඇත්තටම මම මේ YouTube වීඩියෝස් සමහර අය බලනවා ඉලෙක්ට්‍රොනික channels වල ඉලෙක්ට්‍රොනික රිපෙයාරින් කරන සමහර අය කියනවා කලින් වගේ දැන් අපිට අලුතෙන් එන ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් රිපෙයාර් කරන්න බෑ. මොකද අර TV රේඩියෝ වගේ දේවල් රිපෙයාර් කරපු ක්‍රමයට කරන්න බෑ කියලා. මොකද ගොඩාක් සංකීර්ණයි. නමුත් ඇත්තම කිව්වොත් ඒකට හේතුව තමයි අපි මේ කෙලින්ම ඔලුවට යන්නේ මෙන්න මේ සංකීර්ණ ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට්ස්. නමුත් මම ඉස්සරහට පෙන්නන්නම් ගොඩක් වෙලාවට මෙන්න මේ ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට්ස් නෙමෙයි ෆේල් වෙන්නේ. ඊටාත්ම සරලව තියෙන ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට්ස් තමයි බහුතරයක් ෆේල් වෙන්නේ. මේවා ෆේල් වෙන්නේ නැහැ කියන්නේ නැහැ. නමුත් සම්භාවිතාව අනුව ෆේල් වෙන්න පුළුවන්. නමුත් ඒවා ෆේල් වෙන්න පිච් වෙන්න පුළුවන් සම්භාවිතාව ගොඩක් අඩුයි. ඉතින් ඒක නිසා අපි ඇත්තම කිව්වොත් අද රටේ ගොඩාක් ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් රිපෙයාර් කරන්න නැතුව අයින් කරනවා මේ ගැටලුව නිසා. ගොඩක් වෙලාවට මේ ටෙක්නිකල් නොලෙජ් එක නැති නිසා. ඒකට හේතුව තමයි මේ නිෂ්පාදකයා මේ සර්කිට් එක හදන කෙනා කවදාකවත් මේකේ ඩිසයින් එක හෝ ඩයග්‍රෑම් එකක් අපිට දෙන්නේ නැහැ. එහෙම නැතුව අපිට තමයි මේක රිපෙයාර් කරන්න වෙන්නේ. ඉතින් මම මේ ගයිඩ්ලයින් එකෙන් මම දැන් මේ ගයිඩ්ලයින් එක පෙන්නන්නම්. අපිට සරලව ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් රිපෙයාර් කර ගැනීමට සහ ආරක්ෂිතව අනතුරක් කරගන්න නැතුව කොහොමද ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් රිපෙයාර් කරන්න කියලා මේ කෝස් එකේදී මම ඔයාලට පැහැදිලි කරලා දෙනවා. හරි. මම මේ ප්‍රසන්ටේෂන් එකට යන්නම් ආයේ. එතකොට මේකේ මම මුලින්ම පෙන්නලා තියෙන මේ ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් වල ෆේල් වෙන්න පුළුවන් හේතු. පළවෙනිට ගොඩක් වෙලාවට හේතුව තමයි පවර් සප්ලයි ෆේලියර්. මේකේ එන පවර් පැත්තේ සර්කිට් එකේ ප්‍රශ්න නිසා 35ක් ෆේල් වෙන්න පුළුවන්. ඊට පස්සේ 125ක හේතුවක් තියෙනවා මේ ඉලෙක්ට්‍රොනික සර්කිට් එකේ ආරක්ෂාවට දාලා තියෙන උපකරණ. දැන් අපි මම පෙන්නුවානේ කම්පොනන්ට්ස් යටතේ TVS transient voltage suppressor diodes, capacitors, ඒ වගේම fuse, ඒ වගේ දේවල් ෆේල් වෙන 125ක සම්භාවිතාවක් තියෙනවා. ඒ වගේම 10%ක සම්භාවිතාවක් තියෙනවා මේ සර්කිට් එකේ ඉන්පුට් අවුට්පුට්ස්. ඒ කියන්නේ පිටින් දෙන සිග්නල්ස් වල මොකක් හරි ගැටලුවක් නිසා එයා වැඩ නොකරන 10%ක සම්භාවිතාවක් තියෙනවා. ඒ වගේම 128ක සම්භාවිතාවක් තියෙනවා මේකේ තියෙන power electronic components. ඒ කියන්නේ MOSFET, IGBT, diodes, power transistors ඒ වගේ දේවල් ෆේල් වෙන 128ක සම්භාවිතාවක් තියෙනවා. එතකොට 102ක සම්භාවිතාවක් තමයි තියෙන්නේ මේකේ තියෙන control IC. ඒ කියන්නේ micro control IC එකක් හෝ ඒ වගේ program කරන්න ඕන හෝ සංකීර්ණ IC එකක් සම්පේල් වෙන දින සම්භාවිතාව ගොඩක් අඩුයි.
ඒතර පවර් IC පවර් පැත්තේ තියෙන IC ගොඩක් වලට ෆේල් වෙන්න පුළුවන්. ඒතර පවර් සප්ලයි එක පැත්තේ තමයි ඒක තියෙන්නේ. එතකොට නමුත් මේ බලන්න 98%ක්ම අපිට මේ ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් වල ගොඩක් දේවල් කරගන්න පුළුවන් දේවල් තමයි තියෙන්නේ. නමුත් මේක කරන්න පුළුවන්. ඒකට අපිට හිතමු විශේෂ නොලෙජ් එකක් ඕනේ කියලා IC එකක් ප්‍රෝග්‍රෑම් කරන්න. නමුත් අපිට ඇත්තම ගෝතින් අපි try කරොතින් ගොඩක් ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් රිපෙයාර් කරගැනීමේ හැකියාවක් තියෙනවා. අපි මහන්සි වෙනවා ඉතින්. ඉතින් ඒක තමයි මේ ගයිඩ්ලයින් එකේදී මම කියන්නේ පියවර 6ක් යටතේ මම ඔයාලට පැහැදිලි කරලා දෙනවා ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් රිපෙයාර් කරන්න කොහොමද කියලා. ඉතින් මෙතෙන්දී මම සලකා බලන කරුණු තුනක් තියෙනවා. එකක් තමයි අපේ ආරක්ෂාව. දෙවෙනි එක කල්පයත්ම හරියට පවතින විදිහට ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් රිපෙයාර් කරන්නේ කොහොමද සහ තුන්වෙනි එක ඉක්මනට. දැන් ඉලෙක්ට්‍රොනික සර්කිට් එකේ තියෙන හැම කෑල්ලක්ම අපිට චෙක් කර කර මාරු කර කර එහෙම කරන්න ගියොත් සැලකිතු කාලයක් යනවනේ. ඒක කරන්න බෑ. ප්‍රැක්ටිකල් නෑනේ. ඉතින් ඒ නිසා අපිට ඉතාමත්ම ඉක්මනින් මේ සර්කිට් එකක් රිපෙයාර් කරන්න කොහොමද කියන එක මම කියලා දෙනවා පියවර 6ක් යටතේ. එතකොට පළවෙනි පියවර තමයි මම කියලා දෙන්නේ මේකේ තියෙන ෆිසිකල් දේවල්. ඇහැට පේන දේවල්. ගොඩක් සරලව ගත්තොත් වයර්ස් ඩැමේජ් වෙලා තියෙන්න පුළුවන්. මේ සර්කිට් එකේ පාත් මොනවා හරි ඩැමේජ් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම කනෙක්ටර් එකක් කොරෝඩ් වෙලා තියෙන මොකක් හරි ඒ වගේ ලූස් කනෙක්ෂන් තියෙන්න පුළුවන්. ඒ වගේ පළවෙනියටම බලන්න කියන්නේ ෆිසිකල් දේවල්. නමුත් ඒක කරන්න කලින් ඉලෙක්ට්‍රොනික සර්කිට් එකකට අත ගන්න කලින් අනිවාර්යයෙන්ම අපි කරන්න ඕන දෙයක් තමයි මේ ඉලෙක්ට්‍රොනික සර්කිට් එකේ තියෙන ඉලෙක්ට්‍රෝලයිටික් සහ ටැන්ටලම් කැපැසිටර්ස් අනිවාර්යෙන් ඩිස්චාර්ජ් කරගන්න ඕන. මොකද ඒකේ charge එකක් තිබ්බොතින් අපිට අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා දැන් මුලින්ම දැන් ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් වඩ හම්බුනොතින් කවදාකවත් ඒකට පවර් දීලා බලන්න යන්න එපා මේක වැඩ කරනවද කියලා. මොකද එහෙම වුතින් පිපිරීමක් හෝ බ්ලාස්ට් එකක් වෙන්න පුළුවන්. අනතුරක් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර අය මම දන්නවා ඇරලා බලලා ෆියුස් එකක් ගහලා දෙනවා ෆියුස් එකට කම්බියක් පාසලා පවර් දීලා බලනවා. ඒ වගේ අනතුරුදායක දේවල් කරන්න යන්න එපා. මුලින්ම මම කියන්නේ අපි මේකෙදි මේ පියවර යටතේ හතරවෙනි ස්ටෙප් එකේ තමයි පවර් දෙන්නේ. එතකන් අපි මේ දේවල් කරන්න යන්නේ නැහැ. එතකොට මුලින්ම මේකේ මේ ටික ඩිස්චාර්ජ් කරලා ෆිසිකල් පේන දේවල් රිපෙයාර් කරන්න කියනවා. ඊට පස්සේදී ඉලෙක්ට්‍රොනික සර්කිට් එකේ ආරක්ෂාවට තියෙන කම්පොනන්ට්ස් චෙක් කරන්න මම කියලා දෙනවා. තුන්වෙනියට මේකේ තියෙන පවර් ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට්ස් අපි චෙක් කරන්න කියලා දෙනවා. හතරවෙනියට තමයි ඉලෙක්ට්‍රොනික සර්කිට් එකට ආරක්ෂිතව පවර් දෙන්නේ. කෙලින්ම සප්ලයි දෙන්නේ නැහැ. ආරක්ෂිතව ටෙස්ට් ලැම්ප් එකක් පාවිච්චි කරලා සීරීස් ටෙස්ට් ලැම්ප් මෙතඩ් කියලා ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය පාවිච්චි කරලා තමයි මේකට පවර් දෙන්නේ. ඊට පස්සේදී පස්වෙනි පියවර යටතේ මේකේ ඉලෙක්ට්‍රොනික සර්කිට් එකේ තියෙන ඉන්පුට් සහ අවුට්පුට් සිග්නල් ටික හරියට එනවද ඒ ටික චෙක් කරනවා. හයවෙනියට තමයි අපි මේකේ තියෙන මයික්‍රෝ කන්ට්‍රෝලර් IC හෝ IC එකක ගැටලුවක් තියෙනවද කියලා චෙක් කරන්නේ. එතන මේ නමුත් ගොඩාක් වෙලාට මේ 4 5 ඒ ස්ටෙප්ස් එන්දී අපිට මේ ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් ගොඩ දා ගන්න පුළුවන්. එතකොට ඒ ටික තමයි මේ ඒ ගයිඩ්ලයින් එක වලට මේ පාඨමාලාව යටතේ ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ ෆන්ඩමෙන්ටල්ස් ඔෆ් ඉලෙක්ට්‍රොනික්ස් කියන පාඩම් මාලාව යටතේ ඒ ටික තමයි මම කතා කරන්නේ. හරි. ඊට පස්සේදී මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. අපිට ඊළඟට තියෙනවා තව ලෙක්චර් සීරීස් එකක් මේ කෝස් එකේ මම ඔයාලට කියලා දෙනවා. Design and Simulation Electronic Circuits කියලා. හරි. මම ඒක දැන් ඔයාලට ෂෙයා කරන්නම්. එතකොට මේක යටතේ ඇත්තටම මම කතා කරන්නේ අපේම කියලා ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් ඩිසයින් කරගන්නේ කොහොමද කියලා. එතකොට ඒකට අවශ්‍ය පියවර ටික මොනවද කියලා මම මේකෙදි පැහැදිලි කරලා දෙනවා. එතකොට මුලින්ම අපි මේක ඩිසයින් කරද්දී ඇත්තටම ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් ඩිසයින් කරන සොෆ්ට්වෙයාර් තියෙනවා. ඒ සොෆ්ට්වෙයාර්ස් මොනවද සහ අපි පාවිච්චි කරන මේ Proteus කියන සොෆ්ට්වෙයාර් එකේ ඒකේ විශේෂත්වය මොනවද කියලා මම පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේදී ඒක ඉන්ස්ටෝල් කරගන්න කම්පියුටර්ස් තියෙන අයට කම්පියුටර් නැතුණා කියලා ගැටලුවක් නැහැ. කම්පියුටර්ස් තියෙන අයට ඒක ඉන්ස්ටෝල් කරගන්න ඒ ෆයිල් එක මම ඔයාලට ලබාලා දෙනවා. ඊට පස්සේදී මේකදී ඇත්තට මෙන්න මේ පාඩම් මාලාවේ තියෙන විශේෂත්වය තමයි ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් හරියට ඩිසයින් කරලා නිෂ්පාදනය කරගන්නේ කොහොමද කියලා අපේම එකක්. එතකොට අපි ඉන්ටර්නෙට් එකේ තියෙන සර්කිට් එකක් බලලා ඒ කැලේ ටික පාස්සලා ගත්තොත් ගොඩක් වෙලාට ඒක වැඩ කරයි. නමුත් ගැටලුව තියෙන්නේ ඒක එහෙම අපේ අවශ්‍යතාවයටම එහෙම හදපු සර්කිට්ස් නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඒක අපේ ඇත්තටම නව නිර්මාණ කරන අයට ගොඩක් වෙලාවට ඒ වගේ ගැටලු වෙනවා. එතකොට එක පැත්තකින් තියෙනවා ගොඩක් වෙලාවට අපිට මේ ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට්ස් අපිට අවශ්‍ය දේවල් හොයාගන්න ගැටලුවක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාට හිතමු ඔයාට අවශ්‍ය වෙනවා MOSFET එකක්. ඇම්පියර් 20ක් විතර ගන්න පුළුවන්. වෝල්ටේජ් එක සාමාන්‍යයෙන් වෝල්ට් 600ක් විතර දරා ගන්න පුළුවන්. නැත්නම් වෝල්ට් 230ක් හෝ 300ක් වගේ වෝල්ටේජ් එක දරා ගන්න පුළුවන්. MOSFET එකක් ඕන ඔයාගේ සර්කිට් එක ඩිසයින් කරගන්න. එතකොට අන්න ඒ වගේ තැන්වලදී කොහොමද අපි අපිට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට් හොයාගන්නේ? ඔයා එහෙම ඉන්ටර්නෙට් එකේ ගාලා දැන් නම් chat GPT දෙන නිසා සමහර විට ඔයාලට හම්බ වෙයි. නමුත් සාමාන්‍යයෙන් ගැටලුවක් එහෙම එකක් හොයාගන්න තියෙන.
එතකොට ඒ වගේ දේවල්. ඊට පස්සේදී මේ සර්කිට්ස් එක අපි ගෙනල්ලා කැලි ටික පාස් කරලා හැදුවට පස්සේ වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. අපිට වැරදීම් වෙන්න පුළුවන්. ඒ වගේම මෙහෙම මොකක් හරි ගැටලුවක් කළා තිබිලා අපිට අනතුරු වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ කම්පොනන්ට්ස් ඇත්තට මිල අධික ගොඩාක් මිල අධික වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රයිස් උත් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒක නිසා මේ ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් ඩිසයින් කිරීමේදී මේ පාඩම කෝස් එක යටතේ මම මේකෙදි ක්‍රමවේදයක් මේ සයිකල් එකක් කියලා දෙනවා. එතකොට ඒක කොහොමද මුලින්ම අපේ අවශ්‍යතාවය තේරුම් ගන්නෙ ඊට පස්සේ මේක ඩිසයින් කරන්නේ කොහොමද සිමියුලේෂන් කරන්නේ කොහොමද ඊට පස්සේ මේකේ කම්පොනන්ට්ස් තියෙනවා හොයාගන්නේ කොහොමද සහ මේකට යන වියදම. ඒකට ඇත්තම කිව්වොතින් අපි නිෂ්පාදනයක් කළා. දැන් හිතමු ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් මොකක් හරි කෙනෙක් නිෂ්පාදනයක් කළා විකුණන්න හදනවා කියලා. අපේ රටේ ගොඩක් ලාට වෙන්නේ නැහැ ඒක. නමුත් එහෙම කෙනෙක්ට අවස්ථාවක් තියෙනවා මේකට යන වියදම ගැන යට අදහසක් තියෙනවනේ. ඒතර ඒ වියදම කොහොමද කැල්කියුලේට් කරන්නේ? ඒ වගේ මේක නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා ඒ ටික පියවරක අර්ථයෙන් මේ පාඩම් මාලාවටදී කියලා දෙනවා. එතකොට මුලින්ම ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් ඩිසයින් කරද්දී අපේ අවශ්‍යතාවය මේ සර්කිට් එකට මොනවද ඉන්පුට්ස් තියෙන්නේ. ඒ වගේම මේකේ ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් කියන්නේ ඉන්පුට් සහ අවුට්පුට්ස් අතර සම්බන්ධයක් ඇති කරන උපකරණයක්නේ. උදාහරණයක් විදිහට කෙනෙක් තියෙන මට මම මෙන්න මේ දේවල් ටික තමයි මේ සර්කිට් එක ඉන් කරන්නේ. ඒකට අනුව මෙන්න මේ විදිහට අවුට්පුට්ස් ටික දෙන්න. තේරුණාද? ඒතකොට අපේ හැම උපකරණයකම ඉලෙක්ට්‍රොන අපි ටීවී එක ගත්තත් රේඩියෝ එක ගත්තත් ඕනම ෆෝන් එක ගත්තත් හැම ඉලෙක්ට්‍රොනික සර්කිට් එකකම ඉන්පුට්ස් ටිකක් තියෙනවා අවුට්පුට්ස් ටිකක් තියෙනවා. දැන් ෆෝන් එක ගත්තන් පස්සේ අපේ ටච් පෑඩ් එක තියෙනවා නැත්නම් ඩිස්ප්ලේ එක තියෙනවා අපිට ඒක තමයි ඉන්පුට් එක. අවුට්පුට් ගත්තට පස්සේ අපේ ඩිස්ප්ලේ එක තියෙනවා ස්පීකර් එක තියෙනවා ඉන්පුට්ස් ගත්තම මයික් එක තියෙනවා ඒ වගේ. ඒතකොට ඒ අතර මොකක් හරි සම්බන්ධයක් තියෙන්නේ. ඒත් අන්න ඒ ඉන්පුට්ස් සහ අවුට්පුට්ස් මොනවද මුලින්ම අපි අඳුර ගන්න ඕන. ඊට පස්සේ මේකට පවර් දෙන්නේ කොහොමද? මේකේ පවර් සප්ලයි එක තියෙන්නේ කොහොමද? ඒ වගේම ෆිනිෂින් එක බාහිර ආවරණය කොහොමද තියෙන්නේ? ඒ ටික අපි මුලින්ම තීරණය කරන්න ඕන. ඊට පස්සේ මේක මේ අපේ ඉලෙක්ට්‍රොනික සර්කිට් එකේ ඉන්පුට්ස් සහ අවුට්පුට්ස් අතර සම්බන්ධය බ්ලොක් ඩයග්‍රෑම්ස් පාවිච්චි කරලා හදන විදිය මම කියලා දෙනවා. මේක ඇත්තම පොඩි පොඩි කොටස් වලට අපිට හදාගන්න පුළුවන්. ඊට පස්සේදී අපි මේක ඩිසයින් කරන්න පුළුවන්. ඒකට කම්පොනන්ට්ස් අපි තෝරාගෙන මේ Proteus software එක පාවිච්චි කරලා ඩිසයින් එක කරලා බලන්න පුළුවන්. සිමුලේෂන් එකක් කරලා බලන්න පුළුවන් වැඩ කරනවද කියලා. ඒ ටික කරාට පස්සේදී අපිට තහවුරු කරන්න පුළුවන් මේ සර්කිට් එක අපිට අවශ්‍ය විදිහට වැඩ කරනවා. ඊට පස්සේදී අපිට පුළුවන් අපිට අවශ්‍ය සර්කිට් එක නිෂ්පාදනය කරන්න. නිෂ්පාදනය කිරීමේදී අපිට අවශ්‍ය කම්පොනන්ට්ස් හොයාගන්න පුළුවන්. ඒක කම්පොනන්ට්ස් හොයාගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේකේ තියෙනවා කම්පොනන්ට් ලිස්ට් එක මේ software එකේම තියෙනවා. අපිට ට්‍රාන්සිස්ටර්ස් ගත්තම ට්‍රාන්සිස්ටර්ස් අවශ්‍ය දේවල් තියෙනවා. එතන මම ඔයාලට පෙන්නන්නම් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි මේ ඕපන් කරපු software එක Proteus එක පෙන්නන්නම්. මේ කම්පොනන්ට්ස් යටට ගියාට පස්සේදී කම්පොනන්ට්ස් යටට ගියාට පස්සේ හිතමු දැන් මේකේ තියෙනවා ට්‍රාන්සිස්ටර්ස් ඩයෝඩ්ස් ඕන දෙයක් තියෙනවා. දැන් ඩයෝඩ්ස් යටට ගියාට පස්සේදී ස්විචින් ඩයෝඩ්ස් කියලා ගන්න. ස්විචින් ඩයෝඩ්ස් මේ තියෙනවා. එයාගේ වෝල්ටේජ් කරන්ට් හැමදේම තියෙනවා. එතකොට අපිට මේකේ මේ software එක පාවිච්චි කරලා මේකේ component list එක පාවිච්චි කරලා electronic components හොයාගන්න පුළුවන් එක ක්‍රමයක්. ඒ වගේම තව ක්‍රමයක් තියෙනවා මම ආත් presentation එකට යන්නම්. අපිට පුළුවන් ලංකාවේ තියෙන වෙබ්සයිට් ඉලෙක්ට්‍රොනික වෙබ්සයිට්ස් පාවිච්චි කරලා එයාලා වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා ඉලෙක්ට්‍රොනික් කම්පොනන්ට්ස් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අනිත් ලෝකල් තාන සප්ලයර්ස්ලා ඉන්නවා යුනිටෙක් ඒ කියන්නේ පිටකොටුවේ හෝ ඒ වගේ තැන් වලින් අපිට ගෙන්න ගන්න පුළුවන් ගිහිල්ලා ගන්න පුළුවන්. ඒ දේවල් ගැන මම පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික සර්කිට් එකේ බජට් එක කොහොමද කැල්කියුලේට් කරන්නේ? ඒ දේවල් කතා කරනවා. ඇත්තම කිව්වොත් මේකේ ඉලෙක්ට්‍රොනික සර්කිට් එකට යන බජට් එක කිව්වකද ගොඩක් දේවල් සලකන්න ඕනේ. එකක් තමයි මේවට යන කොම්පොනන්ට්ස් වලට යන මැටීරියල් වියදමක් තියෙනවා. ඒ වගේම මේවා ට්‍රාන්ස්පෝර්ට් කරන සමහර දේවල් අපිට රටින් ගෙන්නන්න වෙන්න පුළුවන්. ඒවට යන ලොජිස්ටික් කොස්ට් එක තියෙනවා. සැලකිලි ගාණක් වෙනවා මේවා. ඒ වගේම ඒ මට පාවිච්චි කරන කන්සියුමබල්ස් ඊයම් ඒ වගේම ෆ්ලක්ස් ඔය වගේ දේවල් මේ ඉලෙක්ට්‍රොනික සර්කිට් එක හදන්න තව පාවිච්චි කරන දේවල් වෙනවා. ඒ වගේ දේවල් සහ අපි බලාපොරොත්තු වෙන ලාභය. මේක ඇත්තටම මේ ඩිසයිනින් පැත්ත කතා කරන්නේ අපිට දෙයක් අපිට ප්‍රොෆිට් එකක් ගන්නගෙන කොහොමද අපි ප්‍රොඩක්ට් එකක් හදන්නේ කියලා තමයි කියලා දෙන්නේ. ඊට පස්සේදී අපි PCB ඩිසයින් කරන එක සහ 3D visualization කරන්න පුළුවන් මේවා අපේ සර්කිට් එක කොහොමද පේන්නේ කියලා බලන්න පුළුවන්. මේ දේවල් කතා කරනවා. ඒ වගේම අපිට මේ සර්කිට් එක ලේයර්ස් කිහිපයක එකක් නම් අපි චයිනා වලින් ඕඩර් කරන්නේ කොහොමද? අපිට ගෙදර හදාගන්න බෑ. සිංගල් ලේයර් එකක් නම් අපිට ගෙදර හදාගන්න පුළුවන් PCB එක. එමෙ ලේයර්ස් කිහිපයක් නම් අපිට හොඳ ෆිනිෂින් එකක් තියෙන PCB එකක් අපිට චයිනා වලින් ගෙන්නන්න පුළුවන් ජර්බෝ ෆයිල් එක හදලා කොහොමද අපි ගෙන්නන්නේ කියලා මම කියලා දෙනවා. ඒ ටික තමයි කියලා දෙන්නේ. ඊට පස්සේදී අනිකුත් ඩිසයින් ටෙක්නික්ස්
එතකොට මේ වයර්ස් පාවිච්චි කරන්නේ නැතුව මේ ටර්මිනල්ස් පාවිච්චි කරලා ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් අඳින්න පුළුවන් දේවල්. ඒ දේවල් මේ පාඩම් මාලාවටදී මම කතා කරනවා. හරි. එතකොට දෙවෙනියට කතා කරන පාඩම් මාලාව ඒක තමයි. ඊට පස්සේ තුන්වෙනියට අපි කතා කරනවා programming with microcontrollers කියන පාඩම. පාඩම් මාලාව තමයි ඊළඟට මම කියන්නේ. හරි. ඒකේ ප්‍රසන්ටේෂන් එකත් මම ඔයාලට ෂෙයා කරන්නම්. හරි. එතකොට මේක යටතේ පික් මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් ගැන අපි කතා කරනවා. මුලින්ම ඒ වගේම නම්බර් සිස්ටම් ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් ගැන කතා කරනවා. ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් අපි ලොකු ෆීල්ඩ් එකක් නේ. ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් විතර නම්බර් සිස්ටම්, බයිනරි නම්බර් සිස්ටම්ස් ඒව ගැන කතා කරනවා. එතකොට මේ නම්බර් සිස්ටම්ස් වලින් ඉලක්කම් අපි එක එක ඒවාට සංඛ්‍යා වලට මාරු කරගන්නේ කොහොමද? ඒවා ඔන්ලයින් කැල්කියුලේටර්ස් පාවිච්චි කරලා සරලව කරගන්නේ කොහොමද කියලා දෙනවා. ඊට පස්සේ data කියන්නේ මොකක්ද? bit byte ඒ වගේම logic gates ගැන කතා කරනවා. ඒ ටික කතා කරලා අපි මේ registers ගැන micro controllers වල පාවිච්චි කරන registers SFR කියලා registers වර්ගයක් තියෙනවා. ඒව ගැන කතා කරනවා. ඊට පස්සේ input output ports oscillators ඒ දේවල් ගැන කතා කරනවා. ඊට පස්සේදී මේ programming language එක පාවිච්චි කරන දැන් මේකෙදි මේ course එකේදී අතරම PIC microcontrollers තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේකට පාවිච්චි කරන softwares මොනවද? මේ අපිට free ගන්න පුළුවන්. එයාලගේ වෙබ්සයිට් එකට ගිහලා MPLAB XID එක සහ XC8 compilers ඒවා පාවිච්චි කරලා කොහොමද program එක ලියන්නේ සහ මේ C language එක. එතකොට අපි programming language එකක් කොහොමද අපි coding කරන්න කියලා මම කියලා දෙනවා. එතකොට for loops ගැන කතා කරනවා operators ඊට පස්සේදී do while loops arrays සහ functions ඔය ටික ගැන කතා කරලා කොහොමද microcontroller එකක් program කරලා අපේ අවශ්‍යතාවයට අනුව යොදාගන්න කියලා මම කියලා දෙනවා. ඒකටත් ඇත්තටම මම simulation එකක් පාවිච්චි කරනවා. Proteus software එක හරහා අපිට මේවා physical කරන්නේ නැතුව අපිට simulate කරවන්න පුළුවන්. එතකොට මේ PIC microcontrollers ගැන තමයි එතෙන්දි කතා කරන්නේ. ඊට පස්සේදී අපි කතා කරනවා Arduino ගැන. මම ඒකත් share කරන්නම්. Arduino ගැන කතා කරනවා. එතන Arduino වල තියෙන C language එක තමයි. නමුත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා ඒ typings වල සහ words වල. ඒ ටික කතා කරනවා. මම ඒකත් ඔයාලට share කරන්නම්. හරි. එතකොට මේ Arduino board එකක් කියන්නේ මොකක්ද? Arduino board එකක් මුලින් ඉඳලා අපි කොහොමද ඉන්ටර්ෆේස් කරගන්නේ අපිට අවශ්‍ය වෙන දේවල් මොනවද? Arduino software එක install කරගන්නේ කොහොමද ඉඳලා එයාගේ programming අර විදියට කොහොමද coding කරන්නේ physical analog inputs සහ digital inputs ඒ වගේම 7 segment display සහ LCD display interface කරගන්නේ කොහොමද temperature sensor එකක් analog signal එකක් interface කරගන්නේ කොහොමද digital signal එකක් interface කරන්නේ කොහොමද ඒ හැම දෙයක්ම අපි මේ පාඨමාලා යටතේ කතා කරනවා. එතකොට මෙන්න මේ විදිහට ප්‍රධාන පාඩම් මාලා තුනක් යටතේ අපි මේ කෝස් එකේ කන්ටෙන්ට් එක කවර් කරනවා මාස 4කමාරක් වගේ කාලයක් ඇතුළත. හරි. ඒ ටික තමයි අපි කතා කරන්නේ. එතකොට මේ කෝස් එක අවසානයේ වලට සර්ටිෆිකේට් එකක් මම දෙනවා. තියෙන පොඩි අසයින්මන්ට් එකක් තියෙන අසයින්මන්ට් එකකට පස්සේදී සර්ටිෆිකේට් එකක් තියෙනවා. මම ඒ සර්ටිෆිකේට් එක වලට පොඩ්ඩක් පෙන්නන්නම් මොන වගේ එකක්ද එන්නේ කියලා. හරි. මම ෂෙයා කරන්නම්. දැන් මෙන්න මේ වගේ සර්ටිෆිකේට් එකක් තියෙන අපේ අතර කම්පැනි නම යටතේ දෙන සර්ටිෆිකේට් එකක් තමයි ඔයාලට දෙන්නේ. මේකේ හැම කෙනෙක්ටම දැන් ඔයාලා මුදල් ගෙවුවට පස්සේ ස්ටුඩන්ට් රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් තියෙනවා. ඒ රෙජිස්ට්‍රේෂන් නම්බර එක මෙතන සඳහන් වෙනවා. ඒ වගේම මෙතන QR කෝඩ් එකක් තියෙනවා. QR කෝඩ් එක ස්කෑන් කරලා පස්සේ අපේ FB page එකට යන්න පුළුවන්. FB page එකට ගිහිල්ලා ඕන කෙනෙක්ට මගේ contacts number කතා කරලා මෙහෙම ස්ටුඩන්ට් කෙනෙක් හිටියද කියලා මේ කෝස් එක කරාද කියලා වෙරිෆයි කරගන්න පුළුවන්. මොකද රෙජිස්ට්‍රේෂන් නම්බර් එකත් එක්ක තමයි මම දෙන්නේ. එතන මේක e-certificate එක ගන්නත් පුළුවන්. ඔයාලට print කරලා certificate එක ගන්නීමේ හැකියාවක් තියෙනවා. ඕනනම් ෆිසිකල් print කරලා ගෙදරට ගෙන්න ගන්නත් පුළුවන්. මේ certificate එක ඒකට අවශ්‍ය කූඩේ charge එක ගෙවන්න වෙනවා.
එහෙම කරලා කෙනෙක්ට ඕනනම් ඒ විදිහට කරගන්නත් පුළුවන්. හරි. ඒ ටික තමයි කියන්න තියෙන්නේ කෝස් එක ගැන. අ, එතකොට ඒ වගේම දැන් මේ කෝස් එක ගැන මම පොඩි ඔයාලා දන්නවා ඇති ගොඩක් වෙලාට මම හිතන්නේ දැන් මේ විද්දි මේකේ FB පෝස්ට් එක දැක්කට පස්සේ ඔයාලා මේකේ කමෙන්ට්ස් කියවලා ඇති. ඒ කියන්නේ කලින් සහභාගී වෙච්ච අයගේ කමෙන්ට්ස් දැකලා ඇති. ඒ වගේම එක බැච් එක නෙවෙයි හැම බැච් එකකම ඉඳලා තියෙනවා කමෙන්ට්ස් තියෙනවා. ඒ වගේම මම පොඩි දෙයක් ෂෙයා කරන්නම් අන්තිම දැන් 6 වෙනි බැච් එකේ අවසාන දවසේ ගොඩක් අය එයාලගේ එක්ස්පීරියන්ස් එක මේ කෝස් එක පිළිබඳව ෂෙයා කරා. ඒ වගේම මම කිහිප දෙනෙක්ගේ හැමෝගෙම නැතුව කිහිප දෙනෙක්ගේ එක්ස්පීරියන්ස් එක එයාලගේ අදහස් මොනවද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරන්නම්. එයාලා මොන වගේ අදහසක්ද මේ කෝස් එක අවසානයේ එයාලා දැක්කේ කියලා. හරි. මම මේ වීඩියෝ එක ඔයාලට පොඩ්ඩක් රෙකෝඩින් එක ෂෙයා කරන්නම්. අතම ගොඩක් අය මේ අදහස් දැක්ක මම කීප දෙනෙක්ගේ එක්ස්පීරියන්ස් එක විතරක් ඔයාලත් එක්ක තමයි ෂෙයා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද දවසේ. ඇත්තරම සමාරම ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික යන සර්ගේ වීඩියෝ මම මට ගොඩක් ඔන්ලයින් ක්ලාසස් වලට දාපුවාගෙන බැරුණා. දැන් මේ කැමරාව ඔන් කරලා බලනවත් සර් මම දැන් වැඩ කරන ගමන් ඉන්නේ PCB මැනුෆැක්චර් කරන කම්පැනි එක. මට PCB කියන එක සර් මම ඉලෙක්ට්‍රිකල් කරලා තිබ්බේ. ඉතින් මම ඉලෙක්ට්‍රොනික වලට ආසාව තිබ්බා මේ කම්පැනිට ආවට පස්සේ මට ඉගෙන ගන්න ලොකු උවමනාවක් තිබ්බා. මම සර් ඇත්තටම හිතුවට වඩා සෑහෙන දැනුමක් ගත්තා සර් ඒ කෝස් එකේ. කියන්නේ සර් අද මම ආඩිනෝ කරලා තියෙනවා. මට පික්කිට පික් කම්පයිලර් සරව නිතර හම්බ වෙනවා. මම ඉලෙක්ට්‍රොනික එකේ ඉන්නවා. නමුත් මට ඒ වගේ වෙන්නේ මොකක්ද ඉන්ඩක්ටර් එකක් කියන්නේ මොකක්ද කැපැසිටර් එකක් කියන්නේ මොකක්ද ඒ තැන ඉඳලා සර් සෑහෙන ලොකු දෙයක් කියලා දුන්නා. ඊට පස්සේ මම අද වෙනකොට නෝට් MCU පවා ප්‍රෝග්‍රෑම් කරලා වොෂින් මැෂින් ඒ දේවල් හදනවා. මම සර්ට මතක ඇති සර්ට කෝල් එකකුත් දීලා PLTC ඩ්‍රයිව් එකක් ගැන. හරි. මම ඒකත් කියනවා සර් අලියකින් කියනවා ඒකත් ප්‍රෝග්‍රෑම් එකක් කාලා ඒකත් කරගත්තා. මම ආඩිනෝ එකෙන් VFD එකක් පවා ඩ්‍රයිව් කරන දැනට සෑහෙන දෙයක් ඉගෙන ගත්තා සර්. කියන්නේ chat GPT එකෙන් ගාලා අපිට ගත්තා කියන්නකෝ මේ ආඩිනෝ ස්කෙච් එක. නමුත් සර් ඇත්තටම වැඩ කරන කී කෝල් ලූප් එකක් කියන්නේ මොකක්ද සීරියල් කමියුනිකේෂන් එකක් කියන්නේ මොකක්ද එතනින් එහාට බස් කනෙක්ෂන් එකක් ඒ දේවල් හැමදේම සර් එකෙන් ඉගෙන ගත්තා. ඇත්තටම සර් සතුටුයි සර් මේ රුපියල් 5000ක් අරගෙන කරන කෝස් එකක් නෙමෙයි මේක. මේක ලක්ෂ ගානකට එහා වටින කෝස් එකක් සර් ඇත්තටම හදවතින්ම කියන්නේ. සර්ට වරදින්නේ නැහැ සර් මේ ඇඩ්වාන්ස් කෝස් එකක් සර් පටන් ගන්නවා කියලා මම එහෙම දන්නේ නැහැ. මම මේකට ආස නිසා සර් මම සර් දන්නේ නැති SCOT කියලා තියෙන නුගේගොඩ කැම්පස් එක මම ඒකේ HND එක පටන් ගත්තා. ඒ තරම් ආසයි තුනා. ඒකත් කරලා මම ටොප් අප් ඩිග්‍රී එකත් කරගන්නවා සර්. ඉතින් මේ ඉච්චරට ආසයි තුනා මේ සයි කෝස් එක නිසා. බොහොම ස්තුතියි සර්. සර් මේ මටත් දෙයක් කියන්න තියෙනවා. සර් මටත් දෙයක් කියන්න තියෙනවා. මම ඩෙන්ටල් සර්ජන් කෙනෙක් වෛද්‍යවරයෙක් සමහර කතා කරලා තියෙනවා. අපේ හොස්පිටල් එකේ තියෙනවා සර් ඩිජිටල් හෙල්ත් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් ඒ ෆයිබර් ඔප්ටික් බෑක්බෝන් එක ලිනක්ස් සර්වර් එකක තුවන. නමුත් සර් අපි හැම දෙයකම අපි දැක්කේ ඉලෙක්ට්‍රොනික IT රිපෙයාර් එකකට ගියා ඉලෙක්ට්‍රොනික පිළිබඳ තියෙන දැනුම අධිකම හින්දා ගොඩක් අය පස්සට යනවා ඒ සම්බන්ධ. නමුත් ඇත්තටම අපි ගොඩක් ඔන්ලයින් උත්සාහ කළා ඉලෙක්ට්‍රොනික ඉගෙන ගන්න. නමුත් සර් වගේ ඩෙඩිකේටඩ් ඇත්තටම සර් වගේ ලොකු දැනුම සම්භාරයක් තියෙන IIQ ලෙවල් එකක ඉන්න කෙනෙක්ගෙන් ඒක අපිට උපරිමයෙන් ලැබුණා සර්. ඒක සාමාන්‍ය ඇත්තටම සර්ගේ තියෙන ජෙනුයින්කම කියන්නේ සර් වෙන ගොඩක් අය සර් ඔය වගේ දැනුමක් ඕපන්ලි දෙන්න කැමති වෙන්නේ නැහැ සර්. නමුත් සර් එකම කෙනෙක් නෙමෙයි ඇත්තටම අර කලින් සහෝදරයෙක් කිව්වා වගේ සර්ට කවදාවත් වරදින්නේ නැහැ සර්. සර්ට විශ්ව ආශිර්වාදය හැම දෙවි කෙනෙක්ගෙම හම්බුනේ ඒ තරම් හොඳ උත්තම
ගුරුතුමෙක් අපිට හම්බෙච්ච සර් මොකද අපි ෆිසික්ස් ඉගෙන ගත්ත ඒවලට නමුත් ඇත්තටම අපිට මේකේදී සර්ගෙන් ඉගෙන ගත්ත දැනුමත් එක්ක අපේ බ්‍රේන් එකේ තව එක්ස්පැන්ෂන් එකක් වුණා සර් අපිට තවත් හිතන්න පුළුවන්කම ලැබුණා සර් වගේ මොලොපු යුනිවර්සිටි එකේ ඉගෙන ගත්ත උසස් ගුරුතුමෙක්ගෙන් අපි ලබාගත්ත දැනුම අපිට ඇත්තටම කොහෙන්වත් අපිට ගන්න හම්බුන්නේ අපිට ඒලෙවල්ස් වලින් පස්සේ IT කෝස් එකක් කරලා එන්නේ ඇත්තට මේ සරුත් අපිට ගොඩක් හොඳට ඉගෙනුවා ඇත්තටම සර්ගෙන් ගත්ත දැනුම අපිට සම කරන්න බෑ සර් ඇත්තටම අර සහෝදරයෙක් වගේ සර්ට වර්ධින්නේ නැහැ සර් අපි හැමදාම සර් අපේ හදවතේ තියාගෙන ඉන්නේ සර් බොහොම ස්තුතියි සර් හරි thank you අරත් සුබවදනවා ළඟේ වැඩ ටික සාර්ථක වෙන්න කියලා ඒ වගේම තව දෙයක් කියනවා නම් මේ ළඟදී මට අවස්ථාවක් ලැබුණා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ඒ කියන්නේ ISL එකේ පවත්වනවා නව නිපැයුම් තරගාවලිය ඉන්ටර්නැෂනල් යවන ස්ටුඩන්ට්ස්ලට ලෙක්චරර් කෙනෙක් විදිහට මට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබුණා. ඒකත් මේ කෝස් එක ගැන දැනගෙන ඉංජිනේරු ආයතනයේ හිටපු සභාපතිවරයෙක් ලන්නට මිනිස්ටර් මීපෝඩ කියලා එතුමාගේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන ඒ පාසල් සිසුන්ට ලංකාවේම පැවැත්වෙන ඉංජිනේරු ආයතනයේ මගින් පැවැත්වෙන ඒ නවනිපැයුම් සමාජයේ ස්ටුඩන්ට්ස්ලට මට උගන්වන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒකත් ලොකු ජයග්‍රහණයක්. මොකද රට වෙනුවෙන් මට එතනත් දෙයක් දීලා අපේ රට අන්තර්ජාතිකව නියෝජනය කරන්න හැකියාවක් ලැබීම ගැනත් ඇත්තටම සතුටුයි. ඒකත් ඔයාලා දැනුවත් කරන්න ඕන. ඔව් කියන්න. සර්ට මතකදී මම අර ශ්‍රී ලංකන් එයාර්ලයින් කේටරින් එකේ මේන්ටනන්ස් එකේ වැඩ කරන කෙනෙක් කියලා කතා කරා. කතා කරා මතකයි. ගොඩක් ලාවට සර් මේ මට මේ සර් ආසික කරන වෙලාවට සම්බන්ධ වෙන්න වෙන්නේ මම පස්කර වීඩියෝ එක බලාගෙන මම රසට ඒකෝයේ මේ සියලුම ටික මම නෝට් ලියනවා තාම ලියනවා අන්තිම ටික මට තාම ලියා ගන්න බැරි වුණා හැම එකම මම ඇඳලා කරන සර්ගේ ප්‍රසන්ටේෂන් එකත් මම මේ වෙනම print out අරගෙන ඒක පොතක පොත් දැන් 120 පොත් හතරක ලියලා තියෙනවා ඔක්කොම ටික ඒ කියන්නේ අර ඔය නැති වෙයි කියන වීඩියෝ ටික නැති වෙයි කියන බයට තමයි මේ පොඩි ලැප් එකක ප්‍රශ්නයක් තියෙනවා මට තාම ලැප් එකක් නැහැ ඒ ඉන්න මට අනිත් වැඩ ටික ගන්න අමාරුයි සොෆ්ට්වෙයාර් පැත්තට ඉතින් මේ කියන්නේ මම පොඩි ගමක ඉපදිච්ච ළමයි නියුණු දෙන්නේ කික්නේ හරි දුප්පත් පවුලක ඉතින් මේ එතනින් මට මගේ ඉස්කෝලේ තිබ්බේ මේ ආර්ට් විතරයි ඒ ලෙවල් වලට ළමයි 13යි හිටියේ ඉතින් මේ මෙහෙම ඇවිල්ලා පස්සේ මේ නයිට් එකෙන් කෝස් එකක් කරලා බොයිලර් වෙන කෝස් එකක් කරලා තමයි මම මේ ජොබ් එක මට හම්බුනේ. ඉතින් මට අර මේ කතා කරපු දොස්තර මහත්තයයි දැන් අර කතා කරපු අනිත් තව මහත්තයෙක් කතා කරා එයයි ඒගොල්ලෝ කියනත් එක මට මේක තව කාට හරි ප්‍රචාරය කරලා මේ තව ළමයෙකුට මේක මේ 5000 කියන ඇත්තම ගානක් නෙමෙයි සර් මේ තව ළමයි ආසාවෙන් ඉන්නවනම් මම අතින් හරි දෙගෙන මම මගේ ආස ළමයි කියනවනම් මම කැමති මගේ අතින් සල්ලි දීලා රුපියල් 5000 දීලා මේ කෝස් එක කරවන්න. ඒ තරම් ඒ තරම් හොඳ ගුරුවරේ මේ මම අර ආර්ට් කරපු එකෙන්ද මම අර දෙයට කියන්න කැමති අර මේ එක පොන්සන්දෙන් ලොකු ගණන්දුරු කියලා පොඩි කවියක් අපිට පොඩි කාලේ ඉගෙනුවා එක පොන්සන්දක් තමයි සර් පායලා තියෙන එක මම කියන්නේ ඉංජිනේර් කෙනෙක් එහෙම නැත්නම් ડોක්ටර් කෙනෙක් වගේ කෙනෙක් වුණාම මේ රටට සමාජයට හැමදේටම මේ අපේ රටට කාර්මිකත්වයේ මේ වගේ දේවල් අවශ්‍යයි දියුණු වෙන්න. කතා කරපු දේවල් එතකොට ඒකෝට සර් මේ සුපර් ස්ටාර්ස්ලා රෙන් ස්ටාර්ස්ලා කීයක් බිලි වෙනවට වඩා සර් වගේ දැනුමක් තියෙන එක ඉංජිනේරු තව 10ක් තිබුණා නම් මං හිතන්නේ මේ තරුණ පරම්පරාව වෙනම මාවතකට ගෙනලා අපේ රටේ වෙනම දියුණුවකට වෙන පැත්තක් එක විදිහට අල්ලගෙන යන්න හැකියාවක් තියෙනවා. එහෙනම් මට දැන් අවුරුදු 38ක් කියලා මට සර් හම්බුනේ. එහෙනම් සර්ගෙන් ගත්ත දැනුමේ මම අර ආරම්භය ගන්නවා සර් කිව්වා වගේම මම හිතන මගේ කතාවට හැමෝම එකඟදී කියලා මම හිතනවා ඉන්න සර්ට ඇත්තම පින් ගොඩක් පින් මේ මම සර්ට හැමදාම මගේ ජීවිතේ දිනකම් මට සර්ව අමතක වෙන්නේ නැහැ. අමතක වෙන්නේ නැති ගුරුවරේ ඒක මේ ඉස්කෝලේ යන කාලේ හම්බෙච්ච සර් කෙනෙක් හා සමානයි. අදටත් එහෙම ඉන්න මට ගොඩක්ම දැනෙනවා සර් කතා කරනකොට මම දැකලා නැහැ සර් මේ ටියුෂන් කරන ගුරුවරේ මෙහෙම එකපාරක් කියපු දෙයක් ආපහු ළමයින්ට කියලා සමානක් කරලා මේකේ ඉඳපු අනිත් කට්ටිය අහන ප්‍රශ්න වලට අපි එකපාරක් අහන් ඉඳලා අපිට හරියට කියන දේ මේ මිනිස්සුන්ට පිස්සු මේ ආයෙ යන්නේ කියලා. හැබැයි සර් එහෙම නැහැ සර් දෙතුන් පාර හතර පාර නැවත ඒක පැහැදිලි කරලා දෙනවා. ඒ නිසා සර්ගේ තියෙන්නේ මේ පුදුම දෙයක් ඒක මට ඒක වචන වලට පෙරලන්න බෑ.
ඒක ඉවසීමේ ගුණයත් එහෙමයි. හැමදේම දෙන හොඳ ගුණවන්ත හොඳ ලස්සන හැමදේම පිරිපුන් මිනිස්සෙක් සර් ඒ ඉන්න සර් හම්බෙච්ච එක ගැන ඇත්තෙන්ම සතුටු වෙනවා. සමා වෙන කතාවක් ඉක්කේසුනාට එන සර් ගොඩක් ස්තුතියි. ඇත්තටම ගොඩක් උත්සාහවන්ත කෙනෙක් මට කතා කරලා දීපු දරක්ම හැමෝටම කියන්නේ මේ මාත් එක්ක තියෙන කනෙක්ෂන් එක නැති කරගන්න එපා ඕන ගැටලුවකදී කතා කරන්න. තාමත් මගේ දැන් ඇත්තටම මොකද ලංකාවේ දැන් මේ වෙදී මගේ ශිෂ්‍යයෝ 1000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඉගෙනගෙන තියෙනවා. එයාලා තාමත් මාත් එක්ක සම්බන්ධකම් පවත්වනවා. එයාලගේ ගැටලුවට මම උදව් කරනවා. ඉතින් ඒ කනෙක්ෂන් එක තියාගෙන ඒ වගේම අපේ ගෲප් එකම හැමෝටම මතක් කරන්න ඕන knowledge sharing group එක. ඒකත් ඔයාලට තියෙන ලොකු අවස්ථාවක්. මොකද ඉලෙක්ට්‍රොනික සම්බන්ධව තියෙන Facebook page එක වගේ දෙයක දැම්මොතින් තමයි තියෙන ගැටලුවක් දැක්කොත් අවගෙනෙක් ඒක නොදකින්න තියෙන අවස්ථාව වැඩි. නමුත් ඉලෙක්ට්‍රොනික වලට ආස විවිධාකාර දැනුම් මට්ටම් තියෙන අය ඉන්න group එකක් අපි හදුවා. ඒ group එකේ හැමෝටම ඉන්න කියලා ආරාධනා කරනවා මමත් ඉන්නවා. එතකොට ඔයාලගේ knowledge එක share කරගන්න සමහරට ඇත්තම කොහොදින් මම නිහතමානී වෙනවා මම හැමදේම දන්න කෙනෙක් නෙමෙයි කියලා කියන්න. මම නොදන්න දේවල් සමහරට ඔයාලා ගොඩක් දේවල් දින්න පුළුවන්. ඒ කියන්නේ මම ඉගෙන ගත්ත ප්‍රමාණයට අනුව වෙන්න පුළුවන්. ඒ නිසා මටත් ඔයාලගෙන් දෙයක් සමහරට ඉගෙන ගන්න පුළුවන් වෙයි. හැමෝගෙම අපේ මේ group එකේ කණ්ඩායමක් විදිහට හැමෝටම ඉන්න කියලා මම ආරාධනා කරනවා. ඒක කරදරයක් කියලා හිතන්න එපා. මොකද මේ ශේෂ්ත්‍රය ගොඩනගා ගන්න පුළුවන් අපිටම තමයි. අපි හැමෝම කණ්ඩායම් දෙක එකතු වෙලා එහෙම දෙයක් කරොත් මේ රටට ලොකු දෙයක් කරන්න පුළුවන්. නැත්තම් රාජ්‍යයටම විතරක් නෙවෙයි අපි මේ රටෙන් යන පිට රටකට යන ගොඩක් සල්ලි නැවතුවොත් ඉලෙක්ට්‍රොනික කියන්නේ අපිට රටට ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒක අපෙන් අපේ නිෂ්පාදනාංශය ඒ වගේම තාක්ෂණික ගෙදර වලඩුවක් වුණත් අපිට හැඩරුණකින් හදාගන්න try කරන්න පුළුවන් නම් අපිට මේ රට ගොඩනගා ගන්න පුළුවන්. විදේශ විනිමය පැත්තෙන් ගත්තත් අපි ඩිසයින් කරලා හරියට කල්පවදින ප්‍රොජෙක්ට්ස් හදලා අපිට දෙයක් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය දේ තමයි ෆවුන්ඩේෂන් එක මම හැදුවේ. ඉතින් හැමෝම මේ group එකේ ඉන්නත් කියලා මම මතක් කරලා දෙනවා හැමෝටම. මේ රටේ ඉන්නේ මේ මම ලයිව් වෙන ටයිම් සර් වෙන ටයිම් වල කවදා ලොග් ඉන්න බැරි වුණා. අද වාසනාව අද එලාට පැටි ඕෆ් කරා. ඒක නිසා තමයි මේ ඉන්නේ. මේ සර් මට පොඩි දෙයක් කියන්න තියෙන අතරම සර්ගේ knowledge එක ඇත්තටම ගොඩක් ලොකුයි. මේ මම සර් මේ මොකද IELTS එකේ මම නවීන ප්‍රයෝග 10 දිනකට ෆයිනල් 10 දිනකට මම කියන්නේ මම මට ඉලෙක්ට්‍රොනික වුණා. ඔව් 2010 මට සර්ටිෆිකේට් එකක් තියෙනවා. මේ එහෙම කල්ලි වෙන්න ඒකට මට කරගන්න බැරුණා මම මේ මට කොහොම හරි ඩිග්‍රී එක වෙනකන් ඒ කියන්නේ අධ්‍යාපනය හදාගන්න බැරුණා ඉස්සරහට යන්න. ඊට පස්සේ දැන් මේ රටේ ඉන්න අපරල් ඉන්ඩස්ට්‍රි එකේ තමයි මම ඉන්නේ. ඒකේ ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා. ඔය මේ ස්පෙයා පාර්ට් හැමදේම පිළිබඳව. මගේ knowledge එක තියෙන නිසා මම පුළුවන් විදිහට හැමදේම රිපෙයාර් කරන්න ඒවලට මට පිළිවෙලක් තිබුණේ නැහැ. පොඩි අර සර් කියන වගේ හැමදේම පිළිවෙලක් තිබුණේ නැහැ. ඒවලට සර් මාර්ගෙදි ස්ටෙප් බයි ස්ටෙප් හැමදේම රෙජිස්ටර් ඉඳලා 1 by 1 ප්‍රෝග්‍රෑමින් දක්වාම ඒක කරගෙන ආවා. ඇත්තටම හරි සතුටුයි. මට පිළිවෙල හදන්න මාර ලොකු හයියක් වුණා. ඒක නිසා මගේ වයිෆ් ගුරුවරියක් මට මේ ළඟදී මේ 6 වසරේ පොත හම්බ වුණා. 6 වසරේ 7 වසරේ පොත හරි. ඒක සර් කෙලින්ම මේ දාලා තියෙන ෆොටෝස් පා වැර ට්‍රාන්ස් ඒක තමයි දැන් මේ වගේ අපිට knowledge එකක් හම්බ වෙනවා ළමයින්ට උගන්වන්න හරි මේ ටෙක්නොලොජිකල් ළමයින්ට උගන්වන්න හරි ඒක ස්විචස් සම්පූර්ණ වැරදි ට්‍රාන්ස් මොකක්ද දාරිත්‍රය කියලා දාලා තියෙන ස්විච් එකක්. ඔන්න ඔහම ප්‍රශ්න ටිකක් තියෙනවා මාර විදියට. පොඩි ඔව් සර් පොඩ්ඩක් ස්ටේට් බලන්න ඕනේ පොත් අරගෙන මේ මහත්යක වතා හරි මේ එහෙම කරන්න පුළුවන් නම් ලොකු දෙයක් ළමයින්ටත් ඒ වගේ දැනුමක් ලබා දෙන්න. එතකොට මේ ඔව් මේ සර්ට පුළුවන් නම් අතනස ගොඩක් ස්තුතියි මේ කරපු වැඩ පිළිවෙලට මේ ගොඩක් පින් සර්ට මේ බොහොම පින් අපිට මේ අවස්ථාව ලබා දීලා මොකද මට පළවෙනි කෝස් එක මිස් වුණා. මම දෙවෙනි එකටත් එන්න කියලා හිතලා ඉවරලා ඒත් මට ඒකත් කරගන්න බැරි ඉඳලා තමයි හයිල් කෝස් එක මම කොහොම හරි කරලා ඉවරලා. මේ මම පස්වෙනි එකේ තින්න වගේ අර මේ කියන්නේ. ඉතින් හැමෝටම මම කියන්නේ ලොකු අවස්ථාවක් ලබා දුන්නා. ඉතින් හැම වෙලෙම මම සර්ට ගොඩාක් ස්තුතිවත් වෙනවා. අපිට මේ අනාගතය හදාගන්න අවස්ථාව දුන්නා. අදත් මම රිපෙයාර් එකක් කරා සර් මැෂින් එකක. ඉතින් මට හරි සතුටුයි මේ ඉගෙන ගන්න දේවල් ඉඳන් තමයි අදත් ඒවා කරේ.
හරි ඇත්තට මේ මම ෂෙයා කරේ අපේ අන්තිම බැච් එකේ 6 වෙනි බැච් එකේ ළමයි කීප දෙනෙක්ගේ අදහස් විතරයි. අ, ඉතින් ඔයාලට දැන් මම හිතන්නේ මේ කෝස් එක ගැන යම්කිසි අදහසක් තියෙනවා ඇති හැමෝටම. මේ කෝස් එකකින් අපි මොන වගේ දේවල්ද කතා කරන්න කියලා. ඒ වගේම ඔයාලට ලැබෙන දේවල් මොන වගේ දේවල්ද කියලා හැමෝටම අදහසක් ඇති. ඉතින් මම අවස්ථාවක් දෙන්නම් දැන් ඔයාලට තියෙන ගැටලු මොනවද කියලා මේ කෝස් එක පිළිබඳව අහන්න අවස්ථාවක් මම හැමෝටම ලබා දෙන්නම්. හරි ඔයාලට දැන් මයික් එක ඔන් කරන්න පුළුවන්. අහලා මගෙන් තියෙන ගැටලු අහන්න පුළුවන් මොනවද? හෙලෝ සර් ඔව්. මම ලසන්ත කතා කරන්නේ ඔව් කියන්න. සර් ලසන් මේ සතියේ දවස් කීයක් ක්ලාස් තියෙනවද සර් එක දවසයි තියෙන්නේ සාමාන්‍ය මේ ක්ලාස් එක අඟහරුවාදා 8 ඉඳන් 10 දක්වා තියෙන්නේ. සතියේ එක දවසක් තමයි තියෙන්නේ. මාස 4මාරක් වගේ කාලයක් තියෙනවා. දවස් 18ක් වගේ කාලයක් තියෙනවා. Dear sir, मैं अब्दुल गफ्फार මාස 4ක් හැම අඟහරුවාදා 8 මාරේ 10 දක්වා නේද සර්? ඔව් තමයි. ඒතර ඒක ඔන්ලයින්ද කරන්නේ සර් නැත්නම් මේ අපිට ෆිසිකල් ක්ලාස් ඇටෙන්ඩ් වෙන්න පුළුවන්ද? මෙහෙමයි නැත්නම් දැනට මම ඔන්ලයින් තමයි කරන්නේ. අර ප්‍රැක්ටිකල් කරන ටික මම වීඩියෝස් වලින් පෙන්නනවා. මම ඊට බලාපොරොත්තුවක් තියෙනවා ෆිසිකල් එකක් පටන් ගන්න. අර තියෙන එකම ගැටලුව මේ වගේ මුදලකට කරන්න බෑ ෆිසිකල් එකක් කරනවා නම් ටිකක් ඒක ඇත්ත. ඔව් ලොකු ගණක් යනවා සාමාන්‍යයෙන් ෆිසිකල් කෝස් එකක් ඒ වුණාට සර් ඔබ මේ ලැබ් එක ප්‍රෙපෙයාර් කරන ඒ අවශ්‍ය කාලයට අමතර දීවනා දී හරි කරන්න හරි ඉතා වටිනවා. මොකද ඔසිලොස්කෝප් එක පාවිච්චි කිරීම සහ ශරීර ආයුධ පරිහරණය කිරීම ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ෆිසිකල්. මම ඇවිල්ලා කිචන් ඉක්විප්මන්ට් සම්බන්ධ හොටෙල් කිචන් ඉක්විප්මන්ට් සම්බන්ධ කරනතර මෙකැනිකල් ඉලෙක්ට්‍රිකලි ඉලෙක්ට්‍රොනික කියන ඒවා තෝ සර්වර් එක මම බාහිර පරබාහිර වලින් දැනුම ලබා ගත්තේ ඒකට ක්ලියර් නියම මාර්ගය නෙමෙයි. දැන් මට පැහැදිලි කිරීමේදී මගේ මනස නැවත පිවිදීමක් වුණා මේ හරි මාර්ගයේ තමයි මේ උගන්වන්නේ කියලා. ඉතින් මට ලබා ගැනීමට කැමැති ඉතා human circuits වලට ඉවහල් ඇතුළේ කෙලින්ම ඇතුල් වෙලා මේ දැනුම නියම විදිහට ලබා ගත්තොත් එය මානස කියන්නේ පැත්තට ගියාම මනසට ඉක්මනට යනවා. එතන අපිට ස්පෙයා පාර්ට් අංකල් අඳුරා ගැනීමේ ශක්තිය ලැබෙනවා. මම දැනෙන හැටි මම කියන්නේ. එතකොට පොතේ දැනුමට වඩා පොතේ තියෙන අතර ඔයගොල්ලෝ පැහැදිලි කිරීම කරනවා. පැහැදිලි කිරීම කරද්දී ෆිසිකල් ඇටෙන්ඩන්ස් තියෙනවා ඉතා වටින්නේ කියලා මම හිතන්නේ. ඒකට මම දන්නවා අපේ සර්ගේ ගාන අනුව ඔන්ලයින් තමයි කරන්න පුළුවන් ෆිසිකල් අමාරු කියලා. ඔබට මේ අතුරුතර ලැබ් එකක් අපිට ලැන්ච් කරගන්න පුළුවන් එක්තරා ස්ථානයකට කැමති මම හිතන්නේ දවස් දෙකක් වගේ කරගන්න පුළුවන්. ආයතන කතා කරලා තියෙනවා. ළඟදී මම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රැක්ටිකල් කරන්න කට්ටියට වෙන ලබා දෙන්න. මම ඔයාලා දැනුවත් කරන්න. එහෙනවා කියන්න. සර් මම මේ නැවක වැඩ කරන්නේ. මම මේ ඉලෙක්ට්‍රිකල් ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක්. මේ මට මේක මේ කරගෙන යන්න ඕනේ ක්ලාස් එක. මේ නමුත් සමහර වෙලාවල් වලට ඒ කියන්නේ අපි මොහොතේදී මට ඇත්තටම ඩේටා ලිමිට් එක පොඩ්ඩක් අඩුයි. මේ කියන්නේ zoom in තරම් එහෙම නැහැ. එහෙම වුණොත් අර දැන් සාමාන්‍යයෙන් මේ zoom වල දවස් 3 දෙනවා සමහර ක්ලාස් වල දවස් 3යි. එතනින් පස්සේ ආයෙ ඒක නැතුව යනවා. ඒක ගැන මොකක් හරි එහෙම අයිඩියා එකක් තියෙනවද කොහොමද රෙකෝඩින්ග්ස් වෙන්නේ මට ඒක ගැන පොඩ්ඩක් කියන්නකෝ. හරි මෙහෙමයි මේ කෝස් එකේදී මම ඇත්තටම මේ රෙකෝඩින්ග් එකක් හැමදාම දෙනවා. ඒක මේ කෝස් එකේ තියෙන විශේෂත්වය තමයි මේ රෙකෝඩින්ග්ස් හැම එකක්ම ඔයාලට ඩවුන්ලෝඩ් කරලා තියාගන්න පුළුවන්. ඒ විදිහ තමයි මම දෙන්නේ. මොකද මම දන්නවා දැන් මේ අපි උගන්වන දේවල් ආයෙත් වැඩක් කරගෙන යද්දී වලට ඕන වෙන්න පුළුවන්. ඒ නිසා හැමෝටම රෙකෝඩින් එක බලන්න පුළුවන් හැම දවසෙම රෙකෝඩින් එකක් දෙන්න. ඒ වගේම ඔයාලට පෙන් ඩ්‍රයිව් එකක කොහේ හරි තැනක ඔයාලගේ ඩ්‍රයිව් එක තියාගන්න පුළුවන් සේව් කරලා ඩවුන්ලෝඩ් කරලා තියාගන්න පුළුවන් විදිහ තමයි මම ලබා දෙන්නේ. ඒ නිසා ඒක ගැටලුවක් නැහැ. ඒ වගේම කෝස් එකේ මොනවාරි දැන් සහභාගී වෙන්න බැරි කෙනෙක් වුණොත් මට කතා කරලා ඒ කියන්නේ ගැටලුවක් આવුතින් කතා කරලා දැනගන්නත් පුළුවන්. ඔව්. එතකොට මේ ක්ලාස් fee එකයි මේ ඒ ටික මම අතන දන්නේ. ක්ලාස් fee එක ඇත්තටම මේකේ කෝස් එකේ සම්පූර්ණ ගාස්තුව 5000ක් තමයි ගන්නේ මාස 4ටම. ඒක තමයි ගාස්තුව වෙන්නේ. රයිට් ඕකේ. account numbers ටික දානවා නේද? මම group එකට දැන් groups දෙකක් තියෙනවා. මේ දෙකටම මම share කරන්නම්. එතකොට මේ course එක
සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන අයට ඒ මුදල් ගෙවලා මට WhatsApp එකට එවන්න ස්ලිප් එක. එතකොට මම එයාලා වෙනම WhatsApp group එකට ඇඩ් කරනවා. එහෙම තමයි කොස්ට් එක කරන්නේ. Okay, thank you very much. Good night. සර්ගේ බේසික් කෝස් එක කළා එතනින් එහාට අපිට මෝටර් ගැන හරි ටීපේස් එහෙම මොනවා හරි වෙනම ෆලෝ කරන්න ඉස්සරහට තව කෝස් දෙකක් තුනක් සර්ගේ ඔව් කරගන්න පුළුවන් නම් හොඳයි කියලා කියන්නේ. ඔව් මෙහෙම දැන් මම මේ ළඟදීම පටන් ගන්න බලාපොරොත්තු වෙන ඉලෙක්ට්‍රිකල් කෝස් එකක් මේ වගේම අවශ්‍ය ඉලෙක්ට්‍රිකල් සහ ඔටෝමේෂන් ඒ කියන්නේ ඔය විදුලිය සම්බන්ධ අකුණු ආරක්ෂණය ඒ වගේම ඔබතුමා කිව්වා වගේ මෝටර්ස් ඒ වගේම කර්මාන්තශාලාවල තියෙන ඔටෝමේෂන් සම්බන්ධ දේවල් ගැන කතා කරන කෝස් එකක් PLC නෙමෙයි PLC ප්‍රෝග්‍රෑමින් ගැන කතා කරනවට වඩා ට්‍රබල් ෂූටින් ගැන කතා කරන වෙනම කෝස් එකක් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදි ඒ පැති ගැන ගොඩක් දේවල් කතා කරනවා විදුලිය ඒ වගේම අකුණු ආරක්ෂණය ඒ වගේම ඉලෙක්ට්‍රිකල් ඔටෝමේෂන් ගැන අපි ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙන කෝස් එකක් මම ළඟදී බලාපොරොත්තු වෙනවා පටන් ගන්න. Thank you, sir. අසයින්මන්ට් එක ගැන කියන්න පුළුවන්? ඔව් අසයින්මන්ට් එක තියෙන්නේ මේකේ මම මේකේ තියෙන ඩිසයින් එකක් කරන්න පොඩි. ඒක මම කෝස් එකේ ඉවරනට පස්සේදී කියන්නම්. සාරල හැමෝටම කරන්න පුළුවන් මේ අසයින්මන්ට් එකක් තමයි තියෙන්නේ. ඒක කරලා සර්ටිෆිකේට් එක ගන්න පුළුවන්. Thank you, sir. ඔව්. hello ටික ඔව් hello ඔව් කියන්න. මේ මම එයා කන්ඩිෂන් කරන්නේ ඒකේ මේ ඉන්වර්ටර් බෝඩ් සම්බන්ධව මේ පාඨමාලාව හැදෑරීමෙන් දැනුමක් ලබා ගන්න පුළුවන්ද? පුළුවන්. ඇත්ත මොකද මෙහෙමයි ඉන්වර්ටර් කියන දේවල් වල තියෙන ගොඩාක් කම්පොනන්ට්ස් අපි කතා කරනවා මේකෙදි. දැන් ඉන්වර්ටර් එකක් රිපෙයාර් කරද්දී ගොඩක් වෙලාට ඉන්වර්ටර්ස් වල ෆේල් වෙන්නේ MOSFET නේ. MOSFET සහ පවර් පැත්තනේ ෆේල් වෙන්නේ. එතකොට ඒව ගැන කතා කරනවා මේකේදී. එතකොට ඔයාගේ ඉන්වර්ටර් බෝඩ් එකේ කම්පොනන්ට්ස් ටික වට අඳුරගෙන ඒ ටික මේ ගයිඩ්ලයින් එක අනුව චෙක් කරන්න තියෙන්නේ. එතකොට ඉන්වර්ටර්ස් ගැන තමයි ඉන්වර්ටර්ස් වල තියෙන ගොඩක් කම්පොනන්ට්ස් ස්විචින් ඩයෝඩ්ස් ඒ වගේම රෙක්ටිෆයර්ස් ඒ හැම කම්පොනන්ට් IGBT MOSFET හැම දෙයක්ම අපි කතා කරනවා. ඒක කොහොමද වැඩ කරන්නේ? හරි සර් thank you ගන්නවා ගොඩාක් අය Good evening, sir. සහභාගී වුණා එයා කන්ඩිෂනර් ෆීල්ඩ් එකේ මේ විදිහට සහභාගී වෙලා තියෙනවා. hello sir ලහිරු තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා සර්. කියන්න. සර් මට දැනගන්න පුළුවන් දැන් ආඩිනෝ පැත්ත ප්‍රෝග්‍රෑමින් කතා කරනවානේ සර්. ඔව්. එතකොට අපිට ආඩිනෝ කිට් එකක් එහෙම ගන්න වෙනවද සර්? ආඩිනෝ කිට් එකක් ගන්නත් පුළුවන් නැත්නම් සිමුලේෂන් කෙනෙක්ට වට වීදම කරන්න බැරි නම් සිමුලේෂන් එක ඉගෙන ගන්නත් පුළුවන්. දෙකම කියලා දෙන්න. ඒ සිමුලේෂන් එක සර් ඉන්ස්ට්‍රක්ෂන් ෆයිල් එකක් දෙනවද සර්? ඔව් සිමුලේෂන් එක කියන්නේ Proteus software එක හරහා අපිට මේ කෝඩ් එක රන් කරලා ඒ hex file එක අප්ලෝඩ් කරන්න පුළුවන් මේ Proteus එකට අප්ලෝඩ් කරලා වැඩ කරන විදිහ හැමදේම බලන්න පුළුවන්. ඒ setup file එක සර් එතකොට ලින්ක් එකක්වත් දෙනවද සර් අපිට? ඔව් ඒ ටික දෙනවා. මේකේ මම හැම software එකක්ම download කරන විදිහ කියලා දෙනවා. එතකොට Arduino සහ PIC microcontrollers අපිට ඒ softwares ටික free ගන්න පුළුවන්. ඊට අමතරව Proteus software එකේ මේ ඩවුන්ලෝඩ් කරපු මගේ ළඟ තියෙන ක්‍රැක් ෆයිල් එකක්. ඒක මම ෂෙයා කරනවා ඔයාලට හැමෝටම ගෲප් එකට ඩ්‍රයිව් එක හරහා ෂෙයා කරනවා. එතකොට ඒක ඔයාලට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් කම්පියුටර්ස් තියෙන අයට. හැබැයි කම්පියුටර්ස් යාර නැති වුණා කියලා කවුරුවත් ඒ කියන්නේ මේ හිතන්න එපා. ඒක ගැටලුවක් නෑ. පස්සේ හරි මේ ප්‍රෝග්‍රෑමින් පැත්ත තමයි අනිත් ටික කරගන්න පුළුවන්. Thank you sir. Sir, ඔව් කියන්න. sir C language එක උගන්වනවා නේද? ඔව් C එතකොට language. sir ඒකේ සාමාන්‍යයෙන් for loop එතකොට එතනින් යාට ගියාම ඔය nested loop තව programming language එකේ තියෙන ඒ කියන්නේ C programming එකේ තියෙන ටිකක් depth එකට සාමාන්‍ය යනකම් උගන්වනවද නැත්නම් නිකන් just normally ද කියලා දෙන්නේ? නෑ අපි ගැඹුරට කතා කරනවා for loop ඒ කියන්නේ C language එකේ තියෙන language එක ඉගෙන ගන්න ඕන දේවල් ටික ඔක්කොම කියලා දෙනවා. එතකොට for loops ගැන කතා කරනවා, do while loops, arrays, ඒ වගේම functions ගැන කතා කරනවා, switch case ගැන කතා කරනවා, conditional operators ඒ හැම දෙයක්ම කතා කරනවා. එතකොට sir ඒකෙන් පස්සේ තමයි නේද අර මේ Arduino programming වල ඊට පස්සේ පටන් ගන්න ටික if condition අර ටික ඔක්කොම කියලා දෙන්නේ? if condition කියන එක Arduino වලටත් දෙකම අදාළයි. PIC microcontrollers දෙකම අදාළයි. ඒ දෙකේම කියලා දෙනවා. හරි sir. Arduino වල C language එකම තමයි පාවිච්චි කරන්නේ. හරි sir. sir C language එක ඒ කියන්නේ ඒකට use කරන එක මොකද සාමාන්‍යයෙන් අර VS Code වගේ එකක්ද use කරන්නේ නැත්නම් වෙන මොකක් හරි software එකක්ද ඒකට නෑ ඉගෙන ගන්න? PIC microcontrollers වලට අපි ප්‍රෝග්‍රෑම් කරන්න අපි MPLAB XIDE කියලා software එකක් තියෙනවා microchip company දෙන ඒ software එක තමයි අපි ඒක පාවිච්චි කරන්නේ. ඒතර Arduino වලට පාවිච්චි කරන්නේ Arduino IDE එක. හරි sir. හරි sir. Thank you sir. hello sir ඇහෙනවද? ඔව් කියන්න.
සර් අපි අර මේ DC වෝල්ටේජ් එක ස්මූතින් බලන විදිය මේ කියලා දෙනවද? ඔව් අනිවාර්යෙන් කියලා දෙනවා. මොකද කැපැසිටර්ස් යටතේ අපි ඒ කියනවා මොකද කැපැසිටර් එකක් පාවිච්චි කරන්නේ ස්මූතින් වලට පාවිච්චි කරන එක අවස්ථාවකදී. එතකොට AC වෝල්ටේජ් DC කරලා සහ කැපැසිටර් එකක් පාවිච්චි කරලා ඒක රෙක්ටිෆයි කරලා DC ස්මූත් කරන විදිය කියලා දෙනවා. ඩයෝඩ් පාඩම යටතේ. ඔව් සර් ඒකේ අර ස්මූතින් එකේ කොච්චර ක්වොලිටියක් තියෙනවද කියලා ඒකේ මේ ඔසිලොස්කෝප් එකක් බලන්න පුළුවන්ද? ක්වොලිටි එකට බලපාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අපේ පාවිච්චි කරන ස්මූතින් කැපැසිටර් එකේ කැපැසිටන්ස් එක සහ අපි පාවිච්චි කරන ලෝඩ් එක. ඔය දෙකම අනුව වෙනස් වෙන්නේ කොහොමද කියලා මම සිමුලේෂන් එකෙන් පෙන්නනවා. හරි සර්. හරි. හරි. මං හිතන්නේ තව ගැටලු තියෙනවද කාට හරි? හරි. මං හිතන්නේ එහෙම හැමෝගෙම ප්‍රශ්න අද විසඳන්න රෙකෝඩින් එක දෙනවා සර් දානවා සර් අද කරපු එක. මං ගෲප් එකට දානවා. ඒකත් එක්කම මම දැන් මගේ බැංක් ඩීටේල්ස් ටිකක් දාන්නම්. මේ කෝස් එක වලට හොඳයි කියලා හිතෙනවා නම් පේමන්ට් කරලා මගේ බැංක් account තුනක් දෙනවා මම BOC එකක් ඒ වගේම සම්පත්තියක් සහ කොමර්ෂල් බැංක් එකේ. එතකොට ඒ කැමති එකකට පේමන්ට් එක කරලා ස්ලිප් එක මට WhatsApp එකෙන් එවන්න. එතකොට ඒ පේමන්ට් කරපුවාම මම වෙනම WhatsApp group එකක් හදනවා. හදලා ඒ විදිහට තමයි කෝස් එක කරගෙන යන්නේ. පේමන්ට් නෙක්ස්ට් වීක් පටන් ගන්නවද? නෙක්ස්ට් වීක් පොය නේද? ඒක නම් පොඩි ගැටලුවක් තියෙනවා. ඒතර පොය දවසේ නිසා මම ඊට පස්සේ දවසේ තමයි දාන්න බලන්නේ. මොකද පොසොන් පොය දවසේ ගොඩක් අය විසි නිසා මම බදාදා වෙයි ගොඩක් කලාවට. අනිද්දා සාමාන්‍යයෙන් මම කෝස් එක අඟහරුවක් තමයි තියන්නේ. ඒ වගේ වෙසක් පොසොන් වගේ මොකක් හරි විශේෂම කේස් එකක් ආවොත් මම සාමාන්‍ය එදාට ක්ලාස් එක ෂිෆ්ට් කර ගන්නවා. මේ එන පොය 10 නම් පොය තමයි තියෙන්නේ. ඒ නිසා 11 වෙනිදා වෙයි ගොඩක් කලාවට. මම ඒක දැනුවත් ටෝටල් පේමන්ට් එක කොහොමද සර් ගෙවන්න ඕන කොහොමද කියලා පොඩ්ඩක් කියන්න. මේකේ ගාස්තුව ඇත්තටම 5000ක් තමයි වෙන්නේ මාස 4ටම සම්පූර්ණ ගාස්තුව 5000ක් වෙන්නේ. ඒතකොට මේ මුදල ගෙවන්න පුළුවන් ඔයාලට. සර් කෝස් එක සාමාන්‍යයෙන් සිංගලිස් වලින්ද කරගෙන යන්නේ නැත්නම් ඉංග්‍රීසි වලින්ද? මොකද මට නම් පොඩ්ඩක් අර ඉංග්‍රීසි වලින් පොඩ්ඩක් ෆැමිලිය තියෙන හින්දා ඇහුවේ. මේක ඇත්තම සිංහලෙන් කතා කරන්නේ කියන්නේ මේ විදිහට ඉංග්‍රීසි වචන කතා කරනවා. ඒ වගේම ලෙක්චර් නෝට් එක ඔයාලා දකින්න ඇති ඉංග්‍රීසි වලින් තමයි තියෙන්නේ. ඒක ඉතින් අද කාලේ ඇත්තම කිව්වොත් මේ ලොකු ගැටලුවක් නැහැ නේද හැමෝටම තාක්ෂණෙත් එක්ක ස්මාර්ට්ෆෝන් පාවිච්චි කරන කෙනෙක්ට මේ වචනයක් බලාගෙන ඒ ටික තේරුම් ගන්න පුළුවන්. මම සිංහලෙන් තමයි පැහැදිලි කරන්නේ. නමුත් අර ඒ වචන ඉංග්‍රීසි වචන සමහර ඒවා පාවිච්චි කරනවා. ඕකේ සර්. thank you සර්. ඒක ඇත්තම මොස්ෆෙට් ඩ්‍රයිව් කරන විදිය කියලා දෙනවා. හා මොස්ෆෙට් ඩ්‍රයිව් කරන විදිය. ඔව් MOSFET ගැන කතා කරනවා. MOSFET drive basic MOSFET gate driver circuit එක ගැන කතා කරනවා. ඊට පස්සේ push pull gate driver circuit එක සහ gate driver IC වලින් අපි MOSFET සහ IGBT drive ගන්න කොහොමද කියලා කියලා දෙනවා. හරි සර්. එතකොට මේ ඉන්ඩක්ටර්ස් එහෙම අර අපිට අර මේ සර්කිට්ස් වල යූස් කරන්න ඕන දැන් යූස් කරන්න ඕනේ නැති තැන් එහෙම. ඔව් ඉන්ඩක්ටර්ස් ගැන අපි කතා කරනවා. ඉන්ඩක්ටර් එකක් වැඩ කරන්නේ කොහොමද? ඉන්ඩක්ටර් එක කොහොමද කරන්ට් එක charge කරන්නේ? ඒ වගේම ඉන්ඩක්ටර් එකක් අපි ඕෆ් කරද්දී අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දෙයක් තියෙනවා. ගොඩාක් ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් පිච් වෙන හේතුවක් තමයි අපි ඩිසයින් කරද්දී මේ ඉන්ඩක්ටර්ස් පාවිච්චි කරන තැන්වලදී රිලේ එකක් දැම්මා. ඒ ඉන්ඩක්ටර් එක හරියට ෆ්‍රී වීල් කරන්නේ නැහැ. මොකද එයාගේ අර කරන්ට් එක යන කරන්ට් එක එයා එක සැරේ නවත්තන්න කැමති නැහැ. ඒකට ස්විච් එක කරා ඔන් කරලා ඉන්ඩක්ටර් එක ඕෆ් කරද්දී අනිවාර්යයෙන්ම අපි දැනගන්න ඕන එයා හරහා එයාගේ ගමන්ක ගබඩාලා තියෙන ශක්තිය ධාරා විදිහට ගබඩාලා තියෙන ශක්තිය කොහෙන් හරි පාත් එකකින් යවන එකට කියන්නේ ෆ්‍රී වීල් කරනවා කියලා නැත්නම් ස්නබර් කරනවා කියලා කියන්නේ. ඒකට ඒ ස්නබර් සර්කිට්ස් හදාගන්නේ කොහොමද කියලා සහ ඉන්ඩක්ටර් එකක් පාවිච්චි කරන්න කොයි වගේ තැන්වලද කියලා අපි කතා කරනවා. හරි සර්. හරි. පේමන්ට් එක ඔන්ලයින් කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔන්ලයින් කරන්න පුළුවන් බැංක් එකට ගිහිල්ලා ඩිපොසිට් කරලා ස්ලිප් එක හෝ CDM එක කාඩ් ඩිපොසිට් මැෂින් එකකින් ඩිපොසිට් කරලා ඒ ක්‍රම තුනම කරන්න පුළුවන්. හැබැයි එක දෙයක් තියෙනවා එයාලා ඩිපොසිට් කරපු ටයිම් එක පේන්න මට ෆොටෝ එකක් යවන්න මොකද ටයිම් එකත් එක තමයි මම වෙරිෆයි කරගන්නේ කොහොමද කොයි වෙලාවද ඩිපොසිට් උනේ කියලා. හරි. සර් මේ PDF ක්ලාස් එකකින් පස්සේ දෙන්නේ ලබන සතියේව මේ සතියේ දෙනවද? නෑ PDF එක මම කලින් දෙනවා. දැන් එතකොට ඔයාලා පුළුවන් තරම් ඉක්මනට පේමන්ට් කරලා ජොයින් වුණොත් ඔයාලා ඉක්මනට ඒක ගන්න පුළුවන්. මොකද අන්තිම දවසට කලින් එතකොට print කරලා තියාගන්න පුළුවන් නිසා. ඒක තමයි සර්. හරි. thank you සර්. හරි හොඳයි. හෙලෝ සර්. ඔව් කියන්න. සර් මා ඇහෙනවද? ඔව් ඇහෙනවා. සර් කෝස් එක කම්ප්ලීට් කරගෙන මොකක් හරි සර්ටිෆිකේට් එකක් වගේ මොකක් හරි හම්බ වෙනවද අපිට?
ඔව් මම සර්ටිෆිකේට් එක ගැන පැහැදිලි කරා කෝස් එකේදී අපි සර්ටිෆිකේට් එකක් දෙනවා. ඒකේ ඔයාලගේ ස්ටුඩන්ට් රෙජිස්ට්‍රේෂන් නම්බර් එක සහ ඒ වගේම QR කෝඩ් එකක් තියෙනවා. එතකොට ඕන කෙනෙක්ට වෙරිෆයි කරගන්න පුළුවන් ඔයාලගේ ඒ කියන්නේ මේක true certificate එකක් කියලා ස්ටුඩන්ට් රෙජිස්ට්‍රේෂන් නම්බර් එකත් එක්ක. ඒක e-certificate එකක් okay, thank you, sir. print කරලා ගෙදරට ගෙන්න ගන්නත් පුළුවන්. ඒ ක්‍රම දෙකම කරගන්න පුළුවන්. හරි එහෙනම් අද සෙෂන් එක නවත්තන්නම්. අපි ඊළඟ දවසේ හම්බ වෙමු. මම බැංක් ඩීටේල්ස් ටිකත් group එකට දාන්නම්. හරි එහෙනම් ඔයාලා හැමෝටම good night. good night sir. Good night. Good night, sir. Good night, sir. Okay sir. Good night sir. Good night.